නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස භාග්‍යවන්තු අරහන්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. නහි වේරේන වේරාණී සම්මන් තේන පුදාචනං අවීරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනත්තනෝති. හබරාදුව ලියනගොඩ ශ්‍රී පුලිනතාරාරාම විහාරස්ථානයේ අතිගෞරවනීය විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේ අවසරයි කළ කටයුතු ලේල්වල බද්දිය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින සදා වන්දනීය ගරු කටයුතු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිස අද හරි ශ්‍රද්ධාවෙන් හරි වමනාවෙන් පන්සලට ඇවිල්ලා මේ ධර්මශාලාව තුළට ඇවිල්ලා මේ තැන්පත් වෙලා සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ සියලු දානයන් අතර අග්‍රතම ධර්ම දානමය පින්කමක එක සම්බන්ධ වෙන්න. විශේෂයෙන්ම මේ උතුම් පින්කම සිදු කරන්නේ ශ්‍රී සෝරත දහම් පාසලේ ධර්මාචාර්යවරයෙකු විදිහට කටයුතු කරන ජිහාන් මලින්ද සිල්වා මහත්මයා ඇතුළු ඒ පවුලල ඇත්තෝ එකතු වෙලා හරිවමනාවෙන් ශ්‍රද්ධාවෙන් මේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කරනවා. බලාපොරොත්තු වෙනවා අපවත් වී වදාළ අතිගෞරව මිදිගම උපරතන නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාරගණයේ අපවත් වී වදාළ ගරු කටයුතු නායක මාහිමිපාණන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ පවුල්වල ආදරණීය දෙමව්පියන්ට ආශිර්වාද කරන්න, ඒ දෙපාර්ශ්වයෙන් මිය පරලොවයන්ට යෙදුණු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න, පවුල්වල හැම දෙනාටම ආශිර්වාද කිරීම ඇතුළු මේ ධර්ම දේශනාව සඳහා සහභාගී වුණු අපේ හැම දෙනාටම ආශිර්වාද කිරීම ඇතුළු ඒ යහපත් ප්‍රාර්ථනා හිත්වල තියාගෙන තමයි අද මේ උතුම් පින්කම මේ විදිහට සංවිධානය කරලා සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ ඇත්තොත් අද මෙතෙන්ට ආවේ බණහන්න ආපු අයගේ ප්‍රධාන අරමුණ තමයි දැන් ඔය දායකත්වයේ ගත්ත අයගේ ප්‍රධාන අරමුණුනේ. ඒ තිබුණේ කියන්නේ අයගේ පවුල් වල අයට පින් දෙන්න ඒ දේවල්. එතකොට ඒ අරමුණු අපි පැත්තකින් තියුවහම බණහන අපි හැමදෙනාගේම ප්‍රධානම අරමුණ වෙන්න ඕනේ මොකද්ද? මේ ධර්මය ජීවිතයට එකතු කරගන්න එකනේ. ධර්මයේ ජීවිතයට එකතු කරගෙන බුදුහාමුදුරුවෝ පෙන්නපු ඒ අවසාන තැන කොහෙද? නිවන් දකින්න එකනේ. එතකොට මේ අවසාන අරමුණට යන එක තමයි මේ බණ අහන එකේ අපි හැමෝගෙම අරමුණ වෙන්න ඕන. පැහැදිලිද? හරි. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරා ධර්මයේ ජීවිතයට එකතු කරගනිද්දී මහා ලොකු දේවල් කරන්න නෑ. කාරණා තුනයි තියෙන්නේ. මොනවද? මම හිතන්නේ අපි අත දන්නානේ. පළවෙනි එක සුණාත, දෙවෙනි එක ධාරේත, තුන්වෙනි එක චරාත. මෙච්චරනේ. මෙන්න මේ දේවල් තුන තමයි ධර්මයේ නිවැරදිව අපේ ජීවිතේට අපි එකතු කරගන්නවා නම් කරන්න ඕනේ. පළවෙනි එක මොකද්ද? සුණාත. ඒ කියන්නේ මොකක්ද? අහන්නනේ. මේක හරි අවබෝධයෙන් ශ්‍රවණය කරන්න. ධර්මය අවබෝධයෙන් ශ්‍රවණය කරන්න පළවෙනි කාරණාව. යන්නම් වාලේ බණ අහනවාද? එහෙම නෑ නේ. කියන්නේ හාමුදුරුවෝ බණට කියන්නේ මොකද්ද? කියන එකක් මේ කියන ඕනේ එකකට සාදු කියන්න බලාගෙන බණ අහනවාද? එහෙම නෑනේ. පුරුද්දට කොහේ වාඩි වෙන්නම් ආලේ වාඩිලා බණ අහන්නේ නෑ. එහෙම බණ අහලම නැද්ද? බණ අහද්දි දැනිලා නැද්ද නිකන්? ඔටෝ සාදු කියනවා වගේ එහෙම වෙලා නැද්ද? එහෙම වෙලා නැහැ. ඒ කියන්නේ බණ අහද්දි ඉබේම සාදු කියවිලා නැද්ද? සාදු කියන වචනේ තේරුම මොකක්ද? දන්නවද? මොකක්ද තේරුම? හොඳයි, මනවි, වේවා. මේ යමක් අනුමත කරන්න අපි බුදුදහමේ පාවිච්චි කරන වචනයක් මොකද්ද? සාදු කියලා කියනවා. හරි. එතකොට දැන් හිතන්න මම කියනවා අපිට
මේ පින්කම් වල ආශිර්වාදයෙන් අපිට නිවන් දකින්න ලැබේවා. අපි කියනවා සාදු කියලා. ගැලපෙනවද නැද්ද? ඒක ගැලපෙනවනේ. අපි කියන්නේ ආහිම තමයි වෙන්න ඕනේ. හරි. ඕක හැමතැනටම ගැලපෙනවද? ඔය අපේ ඇත්තන්ට තියෙනවා මුතු ලෙඩක් බණ අහද්දි ඔටෝ සාදු කියවෙනවනේ සමහර තැන්වල. පුරුද්දට සාදු කියවෙනවා. හරි. ඔය බුදුහාමුදුරුවෝ කියලා ඇහෙන්න බෑනේ. ඉබේම සාදු කියනවා. විශේෂයෙන් ඔක මේ අපේ පැත්තේ වැඩි. දකුණු පළාතේ අපේ අයගේ ඔක ගොඩක් තියෙනවා. හිතන්න මේ මම වාක්‍යයක් කියන්නම්. සාදු කියන්නේ නැතුව අහන් ඉන්න. පැහැදිලිද? මම මේ කියන වාක්‍ය අහගෙන ඉන්න සාදු කියන්න බෑ හොඳද? පුළුවන් නම් ටික පල්ලෙහාට දීලා බැනන් ඉන්න. මොකද නැත්තම් මේ ෆොටෝම එනවා හොඳද? ෆොටෝ ඇවිල්ලා කියවෙනවා සාදු කියලා. සාදු කියවෙන්න දෙන්න එපා. මේක අවබෝධයෙන් අහගෙන ඉන්න. මේ සාදු කියන්නම එපා. ඇහුණද? ඇහුණානේ. හරි. සාදු කියන්නම එපා. මේ වාක්‍ය අහගෙන ඉන්න. නැත්නම් මම දන්නවා කොච්චර කිව්වත් සමහර විට අර පුරුද්දට ඔහේ සාදු කියපු අයට මේ වැහිච්ච ගමන් ඔටෝ කියවෙනවා නේ. ඒ නිසා සාදු කියන්න එපා. නිදිමර ගාතෙන් කියවෙයි ඒත් එපා හොඳද? එමුන් එපා කියලා තියෙන අට්ටිය පල්ලෙහාට තියලා මේක අහන් ඉන්න. ඔය බුදුහාඳුර කිව්වන් සාදු කියනවා නේ. මේ වාක්‍ය බුදුහාඳුර කියලා හුනට සාදු කියන්න එපා හොඳද? පැහැදිලිද? හරි. දේවදත්ත හාමුදුරුවෝ එක් අවස්ථාවක ගිජ්ජකූට පර්වතයේ මුදුනට නැගලා අප ලෝතුරු ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හිසට ගලක් පෙරළුවා. ඇහිච්චම මොකෝ වෙන්නේ? සාදු කිව්වේ නෑනේ. හරි. ඔක ඇහිච්චම අපිට මොකෝ වෙන්නේ? සාදු කියනවද කියවෙනවද? ඔටෝ එනවනේ. ඔතෙන්ට සාදු කියවුනොත් තේරුම මොකද්ද? දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ගලක් පෙරලලා අර තියෙන ශ්‍රද්ධාවටත් එක ඇදලා දෙනවා අපිට නේ. සාදු කියලා දානවා. ඔතෙන්ට සාදු කියවුනොත් තේරුම මොකද්ද? හොඳයි නේ කොච්චර එකක්ද? එහෙම තමයි වෙන්න ඕනේ. බලන්න නොදැනීම නමුත් අනුමත වීමක්ද නැද්ද? අනුමත වීම. ගැලපෙනවද ඒක? නෑ. ඒ නිසා මතක තියාගන්න අර හැම එකටම සාදු කියන්න බලාගෙන බණ අහන්න එපා. දැන් මම ඇවිල්ලා බණට කිව්වා කියලා මං කියන හැම එකම හරියනවද? එහෙම වෙන්න බෑනේ නේ. මොකද මම රහත් වෙලත් නෑ. හරිද? අපි තාම ධර්මය හොයන ගමන් තියෙන්නේ. සමහර විට සමහර දේවල් අපිට හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ඒකයි කාලාම සූත්‍රයේ බුදුහාඳුර දේශනා කරේ මේක මගේ ශ්‍රාවකයන් වහන්සේ මගේ ශ්‍රමණයන් වහන්සේ කියනවා කියලාවත් අපි පිළිගන්න ඕනේ නෑ. ඒකට විමසන්න අයිතියක් අපිට තියෙද නැද්ද? තියෙනවා. ඒ නිසා පළවෙනි එක අවබෝධයෙන් මේක අහන්න. සුණාද. දෙවෙනි එක මොකක්ද? ධාරේද. ඒ කියන්නේ ධාරේද කියන්නේ ධාරණය කරගන්නනේ. ධාරණය කරගන්නවා කියන්නේ මතක තියාගන්න එක. හරි. මතක තියාගන්නවට කොහොමද මතක තියාගන්න ඕන? මේ බණ මුල ඉඳන් අග දක්වා අකුරක් නැර එහෙම මතක තියාගන්න පුළුවන්. එහෙම බෑනේ නේ. හරි. අපි මතක තියාගන්න ඕනේ ධාරණය කරගන්න ඕනේ තමන්ට ඕනේ ටිකද අනුන්ට ඕනේ ටිකද? තමන්ට ඕනේ ටික. ඇත්තටම බණක් අහලා ඉවරනවා වැඩියෙන් මතක තියාගන්නේ මොකක්ද? තමන්ට ඕනේ ටිකද අනුන්ට ඕනේ ටිකද? තමන්ට ඕනේ ටික. වටිනවා. කවදාවත් කියලා නැද්ද බණක් අහලා ඉවරනාන් පස්සේ මෙන්න මෙහෙම. අනේ අපරාධේ මේ බණ ටික අහන් දෙන්නේ එක්කන් එන්න තිබ්බ අල්ලපු ගෙදර මිනිස්සයා. කියලා නැද්ද ඒවා? කියනවා නේ සමහර විට. අපරාධේ මේ බණ ටික නම් අහන්න දෙන්න තිබ්බ අල්ලපු ගෙදර මිනිස්සයාට. ඔය සමහරලාට බණ අහද්දී අපි තට්ටු දානවා ළඟ ඉන්න කෙනාටනේ. ඔහෙට තමයි මේ ටික නම් කියන්නේ. අපි සමහරලාට බණ අහද්දී එක එක්කෙනාගේ මූණු බලනවා. අරේට තමයි දෙන්නම් කියන්නේ. හිතනවද නැද්ද? හිතනවා. මතක තියාගන්න මේ ධර්මය අංක 1 අනුන්ටද තමන්ටද? තමන්ටනේ. මගේ ජීවිතය හදාගන්න. මගේ ජීවිතය සාර්ථක කරගන්න. මගේ ජීවිතේ වැරදි අඩුපාඩු හදාගන්න. පළවෙනි එක තමයි අපි ධර්ම එකතු කරගන්න ඕනේ. අනුන් වෙනුවෙන් නෙවෙයි. කා වෙනුවෙන්ද? තමන් වෙනුවෙන්. හරි. සුණාද හරි, ධාරේත හරි. අවසාන එක මොකද්ද? චරාද. ඒ කියන්නේ හැසිරීම. නේ සරලව කිව්වොත් ඒ ධර්මයට අනුව හැසිරීම. චරාත කියන්නේ මොකද්ද? හැසිරීම. ඔය බහුතරයක් දෙනා ළඟ නැති මේක. දැන් අපේ ගොඩක් අය සමහරට ඇත්තටම බණ අහනවා. ධාරේත ධාරණය කරගන්නවා. හැබැයි නැත්තේ මොකද්ද? හැසිරීම නැහැ නේ. බහුතරයක් දෙනා ළඟ නැහැ. උදාහරණයක් විදිහට දැන් අද බණට කලින් පූජාවක් තිබ්බනේ. පූජාවටත් කලින් පන්සිල් ගත්තද නැද්ද? ගත්තා. හරිද? සුණාද. පන්සිල් පද පහ ඇහුණද නැද්ද? ඇහුණා.
ධාරේද? පන්සිල් මතකයිද නැද්ද? මතකයි. ආ. මෙතන මේ බහුතරයක් ඉන්නේ බෞද්ධයිනේ. හා. මට කියන්න බලන්න සරල ප්‍රශ්නයක් අහන්නම් මේ කාට හරි කියන්න පුළුවන්ද හාමුදුරුවනේ අපේ පවුලේ අපේ දරුවෝ වැඩිහිටියෝ අපි හැමෝම එකතු වෙලා අපේ පවුලේ අය පන්සිල් පද 5 රකින්නවා කියන්න පුළුවන්. කාටද කියන්න පුළුවන්? බෞද්ධයිනේ ඉන්නේ. නැත්නම් මට වැරදිලාද දන්නෙත් නෑ. මේක මේ වෙන කාගෙන් හරි ප්‍රශ්න ඇහුවන් පස්සේ මූණට මූණ බලාගත්තා නම් කමන්නේ නෑ. දැන් මේ ප්‍රශ්නේ ඇහුවේ කාගෙන්ද? බෞද්ධයගෙන්නේ. බෞද්ධයන්ගෙන් අහනවා ප්‍රශ්නයක් පවුලේ හැමෝම එකතු වෙලා පන්සිල් පද 5 රකින්න එකම පවුලක් හරි ඉන්නවද? මං කියන්නේ මං හිතන්නේ මේ ප්‍රශ්නේ මං අහන්නේ හොඳම පිරිසකගේ. මොකද මේ ගමේ ඉන්න ධර්මයත් එක්ක යම් තරමකින් හරි ළඟින් ඉන්න පිරිසනේ අද බණ අහන්න ආවේනේ. හරිද? එතකොට ඒ අයගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ ඔයත්තුන්ගේ මේක නැත්තයි ඉතින් අනිත් අයගෙන් කොහොමවත් අහලා වැඩක් නැහැ. කාටද කියන්න පුළුවන් හාමුදුරුවනේ අපේ පවුලේ හැමෝම එකතු වෙලා පන්සිල් පද 5 රකින්නවා. ඉන්නවද? ඔන්න බලාගන්න වැඩේනේ. බෞද්ධද නැද්ද? ඈ? දැන් මේ ඇහුවේ අමාරු එකක් නෙවෙයි නේ. චතුරාර්ය සත්‍ය කරනවද? පටිච්ච සමුප්පාදේ දන්නවද? ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නවද? මධ්‍යම ප්‍රතිපදාවේදී ඉන්නේ. ඕව ඇහුවේ නැහැ. ඇහුවේ මොකන්ද? සරලවම පවුලේ එකතු වෙලා පන්සිල් ටික රකින්නවද? මේ පළවෙනි එක. ප්‍රාණඝාතයෙන් ඈත් වෙලාද? මදුරුවෙක් එහෙම දැක්කම මොකෝ හිතෙන්නේ? හාමුදුරනේ අපේ පවුලේ අය නම් ජීවිතේට මදුරුවෙක්වත් මරන්නේ නැහැ. මාර කරුණාවක් පහළ වෙන මදුරුවෙක් දැක්කත් නේ. හොරකම් කරන එක. දැන් මෙතන බහුතරයක් ඉන්නේ අම්මලානේ. කවුරු හරි අම්ම කෙනෙක්ට කියන්න පුළුවන්ද මෙහෙම? හාමුදුරනේ මම නම් මගේ ජීවිතේට මගේ මහත්තයාගේ සාක්කුවෙන් රුපියල් 100ක් අතලා ගියේ. පුළුවන්ද කියන්න? ඉන්නවද? මම හිතන්නේ හරි අමාරුයි එහෙමනේ. මොකද අපේ රටේ බහුතරයක් අම්මලා මහත්තයාගේ සාක්කුවෙන් රුපියල් 100ක් හරි පන්නලා දීද නැද්ද? තියනවාමනේ. හරි. බලන්න හොරකමවත් අපෙන් ඈත් වෙලා නැහැනේ. දැන් අපේ රටේ දරුවෝ ගත්තාම තේරෙනවා සාපු ගමන් හොරකම් කරන්නේ කාගෙන්? අල්ලපු ගෙදරින්ද? නෑ කොහෙන්ද? තමන්ගේ ගෙදර තමන්ගේ අම්මගෙනුයි තාත්තගෙනුයි. බලන්න ගේ ඇතුලේ ප්‍රාණඝාතය ඈත් වෙලා නැහැ. හොරකම ඈත් වෙලා නැහැ. කාමයේ වරදව හැසිරීමෙන් ඈත් වෙලා නැහැ. බොරු කියන එකෙන් ඈත් වෙලා නැහැ. සුරාව පාවිච්චි කරන්නේ නැති තැනක් හොයන්න නැහැ. හිතන්න අපි තාම පන්සිල් පද 5වත් රකින්න පටන් අරන්ද? නෑ අපේ බෞද්ධකම කොහෙද තියෙන්නේ? අර උප්පැන්න සහතිකයට බෞද්ධ වුණා. උපැන්න සහතිකයට ඊට පස්සේ අර ලේබල් එකට අම්මා තාත්තා බෞද්ධ වෙච්ච නිසා අපි බෞද්ධ වුණා. මේ පන්සල් යන නිසා බෞද්ධ වුණා. ඒ හැර මම බෞද්ධ කියලා ඔප්පු කරන්න පුළුවන් මොනවද තියෙන්නේ? එහෙම තියනවද මොනවා හරි? කියන්නේ මම බෞද්ධ කියලා ඔප්පු කරන්න අම්මා තාත්තා බෞද්ධ වෙච්ච එක හැර ඒ පන්සල් යන නිසා බෞද්ධ වෙච්ච එක හැර බුදුන් වදින නිසා බෞද්ධ වෙච්ච එක හැර ප්‍රතිපදාවක් විදිහට බෞද්ධයෙක් වෙන්න කරන්න තියෙන දේවල් වලින් එකක් හරි අපි කරනවද? පන්සිල් ටික රකින්න නැති එකේ අයි මොනවදනේ? හරිද? අපි තාම පන්සිල් ටිකවත් රකින්න පටන් අරන්නේ. මතක තියාගන්න ධර්මයේ අහන එක වැදගත්, ධාරණය කරගන්න එක වැදගත්. ඊළඟට වැදගත් මේක මොකද්ද? හැසිරීමනේ මේක හැසිරෙන්න ඕනේ. හරි. දැන් අද මම බණට මාතෘකාව විදිහට තෝරගත්තේ අර මුලින් කිව්ව ගාථාවක් මතක ඇතිනේ මොකද්ද ගාථාව? නහි වේරේන වේරාණි. හරි. ඔන්න සුනාතනම් තියෙනවා හොඳට අවබෝධයෙන් ශ්‍රවණය කරනවා. හරි. නහි වීරෙන වීරානි. ඔය ගාථාව අන්තර්ගත වෙන්නේ බෞද්ධ අපේ අත්පොතේ. දැන් අපි දන්නවනේ අර ලංකාවේ තියෙන අනිත් ආගම් වලටත් අත්පොත් එහෙම තියෙනවානේ. මෙතන බෞද්ධ අපේ ඇත්තොත් දන්නවා. ක්‍රිස්තියානි ආගමයාගේ අත්පොත මොකද්ද? ඔව් මොකද්ද? බයිබලය. සැක වෙන උත්තර එහෙම නැහැ නේ. හරි. ක්‍රිස්තියානියාගේ අත්පොත මොකද්ද? බයිබලය. ඉස්ලාම් ආගමයාගේ අත්පොත මොකද්ද? ඔව් ඉස්ලාම් ආගමේ මොකද්ද? කුරාණය. දැන් බලන්න හරි වටිනවා අපේ ඇත්තෝනේ අනිත් ආගම් වලද නැහැ. ඒවයි අත්පොත් පිළිබඳව ඒ අවබෝධය තියෙන එක, ඒ දැනීම තියෙන එක හරි වටිනවා. ක්‍රිස්තියානියාගේ අත්පොත මොකද්ද කිව්වේ? බයිබලය. ඉස්ලාම් අයගේ කුරාණය. ඒ වගේම තමයි බෞද්ධ අපිටත් තියෙනවා අත්පොතක්. ඒ මොකද්ද? බෞද්ධ අපේ අත්පොත මොකද්ද? හ්ම්? මොකද්ද අපේ අත්පොත?
ධම්මපදයේද? ඈ? තව උත්තර තියෙනවද? මොකක්ද අපේ අත්පොත? ඈ? මද? බය වෙන්න එපා. Tamanට හිතෙන උත්තරේ Taman හිතන එක කියන්න බලන්න. මොකද්ද? පිරිත් පොත. ත්‍රිපිටකය. ත්‍රිපිටකය, ධම්මපදය, පිරිත් පොත, තව හරි. ක්‍රිස්තියානියාගේ අත්පොත මොකද්ද? ක්‍රිස්තියානියාගේ අත්පොත? බයිබලයනේ. කවුරු හරි ඉන්නවද මෙතන සැක තියෙන කෙනෙක්, දන්නේ නැති කෙනෙක්? හරියටම දන්නවන්නේ? ඉස්ලාම්මාගේ අත්පොත මොකද්ද? කුරානයනේ. ඒකට සැක නැහැනේ, දන්නවනේ. බෞද්ධයනේ ඉන්නේ මෙතන. නැත්නම් වැරදිලාද දන්නේ නැහැ. ඒ හැම එකම දන්නවා. දන්නේ නැත්තේ මොකද්ද හරියටම? මරු වැඩේ ගන්නේ. ක්‍රිස්තියානියාගේ එකත් හරියටම දන්නවා. දැන් ක්‍රිස්තියානියාගේ අත්පොත මොකද්ද කියලා ඇහුවා මූණට මූණ බලාගත්තද? කට උත්තර නැති වුණාද නෑනේ? ඉස්ලාම්මාගේ අත්පොත මොකක්ද ඇහුවා මූණට මූණ බලාගත්තද? නෑ. ඒ හැම එකම හරියටම දන්නවා. හරියටම දන්නේ නැත්තේ මොකද්ද? ඒකට උත්තර 3-4 තියෙනවානේ. ඒකට තමයි මූණට මූණ බලාගන්නේ. හරිද? කොහොමත් ඕක අපේ හැටිනේ. අනුන්ගේ හැම එකම දන්නවා. දන්නේ නැත්තේ මොකද්ද? තමන්ගේ එක දන්නේ නැහැ. දැන් අපි ක්‍රිස්තියානියාගේ අත්පොත බයිබලය කියලා අපිත් ඇයි දන්නේ? එයාලා ළඟ බයිබලේ තියෙද නැද්ද? තියෙනව නේ. ක්‍රිස්තියානියා ළඟ දැකලා ඇති බයිබලේ තියෙනවා. ඉස්ලාම් අයගේ ළඟ කුරානයේ තියෙද නැද්ද? තියෙනවා. ඒ නිසා අපිත් දන්නවා ඉස්ලාම් අයගේ අත්පොත මොකද්ද? කුරානය කියලා එක. එතකොට අපි බෞද්ධ අපේ අත්පොත ඇයි දන්නේ නැත්තේ? ජීවිතේට දැකලා තියෙද අත්පොත ළඟ තියෙන මිනිස්සේ බෞද්ධයෙක්. මම කියන්නේ අත්පොත ළඟ තියෙන කලින් දැනගන්න එපා අත්පොත මොකද්ද කියලානේ. මොකද්ද බෞද්ධයෙක්ගේ අත්පොත? තිරුවානා පොත් වහන්සේ. මරුනේ ත්‍රිපිටකය, ධම්මපදයේ, පිරිත් පොත, තව මොනවද තියෙද උත්තර? ඔව් පිරුවානා පොත් වහන්සේ, ත්‍රිපිටකය, ධම්මපදයේ තව හරි. කොහොමත් මේ දැන් ওই ටිකෙන් එකක් වෙන්න බෑ. ඔය තුනේ එකක් තමයි. මොකද්ද? ත්‍රිපිටකයේද, ධම්මපදයේද, පිරිත් පොතද? ඔය තුනෙන් එකක්. ආයෙ ඉතින් අහලා නැහැ, හරියටම දන්නේ නැහනේ. අපේ අත්පොත තමයි මොකද්ද? ධම්මපදය. බෞද්ධයාගේ අත්පොත මොකද්ද? ධම්මපදය. දැන් දන්නවනේ අදවත්. දැන් අදින් පස්සේ ක්‍රිස්තියානි මිනිස්සෙක්ගේම හම්බුනාම අපි හරි උජාරුවෙන් කියනවානේ මේක තමයි හරි වටිනම ධර්මය. බෞද්ධ තමයි හොඳම දර්ශනය. මේ බෞද්ධයෝ තමයි හරියටම මේක කරන්නේ. ඒ මිනිස්සේ බයිබලයේ පෙන්නලා අපේ මොකද්ද කියලා ඇහුවොත් කට උත්තර නැති වෙනවා. එතන අපි අසරණ වෙලා යනවා. මතක තියාගන්න අපේ අත්පොත ධම්මපදයේ කියලා ඇයි අපි දන්නේ නැත්තේ? දැකලා තියෙද ධම්මපදයක් තියෙන බෞද්ධයෙක්? නෑනේ. බහුතරයක් දෙනා ළඟ ධම්මපදයක් නෑ. අත්පොත කියලා කියන්නේ නිරන්තරයෙන් ළඟ තියෙන්න ඕන එක. හරිද? ඒ නිසා ආරාධනා කරනවා ධම්මපදයේ පොතක් පුළුවන් තරම් ඉක්මනට මොකෝ කරන්න? අරගන්න හොඳද? අරගෙන මොකද කරන්නේ? කබඩ් එකට දාලා ලොක් කරන්න. හරිද? එහෙනම් බුදුන් වදින තැනින් කියලා හැමදාම උදේ හවස උකට වදියි. හරිද? නෑ එහෙනම් මොකෝ කරන්න ඕනේ? ඒක කියවන්න නේ, ඒක පාවිච්චි කරන්න. දැන් ඔය බෞද්ධ අපේ අයට තියෙන බෞද්ධ නෙවෙයි ලංකාවේ මිනිස්සුන්ට තියෙන හරි අමුතු ප්‍රශ්නයක් තමයි දේවල් ගන්න පින තිබ්බට පාවිච්චි කරන්න පින නෑ. හොඳම ඇඳුම් ටික තියෙන ඇඟේද කබඩ් එකේද? කබඩ් එකේනේ. දැන් හිතන්න ගෙදර 4 දෙනෙක් විතර ඉන්නවා, කෝප්ප තියනවානේ 400ක් විතර. තේ බොන්න පාවිච්චි කරන්න තියෙන හොඳම කෝප්ප 4ද ජරාම කෝප්ප 4ද? මරු වැඩ කරන්නේ අපේ ගෙවල් වල මිනිස්සුන්නේ. ගෙදර තියෙන හොඳම කෝප්ප ටික පැත්තකට දාලා තේ බොන්නේ මොකේද? තියෙන ජරාම කෝප්ප 4. සමහර විට උණු වතුර බෝතලේ පියන ගලවලා තමයි තේ බොන්නේ. හොඳම කෝප්ප ටික කබඩ් එකේ දාලා හංගනවා. මතක තියාගන්න දේවල් ළඟට ගන්න වගේම වැදගත්ම එකක් තමයි ඒක පාවිච්චි කරන්නත් පින තියෙන්න ඕනේ. පැහැදිලිද? හරි. ඉතින් මේ ධම්මපදයේ පොතක් අරගන්න ඒක කියවන්න. ධම්මපදයේ තියෙනවා ගාථා 423ක්. කීයක් තියෙද? 423ක්. කොටස් 26ක. ඒතර අද මම මාතෘකාව කරගත්තේ ඔය ගාථා 423න් එක ගාථාවක්. හිතන්න
අපි ඔය එක ගාථාව මාතෘකා කරගෙන පැය ගාණක් ධර්ම දේශනා කරනවා නම් පැය ගණන් ජීවිතයට ධර්ම එකතු කරගන්නවා නම් ඔය මුළු පොතම ළඟට ගත්තොත් අපේ ජීවිතේ අපිට එන ගොඩාක් ප්‍රශ්න වලට උත්තර ඒ පොතේ කරුණු වල තියෙද නැද්ද? තියෙනවා. ඒ නිසා මේවා ළඟට ගන්න හොඳද? මේවා පරිශීලනය කරන්න. ඒවයින් ධර්ම ඉගෙන ගන්න. හරි. නහි වේරේන වේරාණි. ගාථාවේ තේරුම මොකද්ද? මම මේ කියන එක ඇහෙනවද? පැහැදිලිව පිටිපස්සටම ඇහෙනවනේ. හරි. නහි වේරේන වේරාණි. තේරුම මොකද්ද? හරියටම හරි මොකද? වෛරයෙන් වෛරය නොසංසිඳේ. කොහොමද වෛරය සංසිඳෙන්නේ? අවෛරයෙන් හෙවත් මෛත්‍රියෙන්. පැහැදිලිද? බුදුහාමුදුරෝ දේශනා කරනවා වෛරයකින් කවමදාවත් වෛරයක් සංසිඳවන්න බෑ. කොහොමද වෛරයක් සංසිඳවන්න පුළුවන්? මෛත්‍රී කරන එකෙන්මයි. පැහැදිලිද? වෛර නොකරන එකෙන්මයි. හරි. දැන් ඔය ගාථාව අපි ඔච්චරම දන්න ඔය අර්ථය ඔච්චරම දැනගෙන ඉන්න හේතුව තමයි ඒ තරම් ඕක අපිට සමීපයි. හරි. පළවෙනි එක අපි ඉස්සෙල්ලම බලමු වෛරය කියන්නේ මොකක්ද? දැන් වෛරය සහ කේන්තිය එකද දෙකද? දෙකක්. පෘථග්ජන ඔබට අපිට කේන්ති යන එක සාමාන්‍යයි. දැන් හිතන්න මේ වෙලාවේ මට මොහොකට හරි මේ බණහන ඔබත් එක්ක කේන්ති යනවා. තව ටිකක් වෙලා යද්දී ඔක නැති වෙනවා නම් ඔය කේන්තිය වැඩි වෙලා තියෙන්නේ නැත්තම් ඒක වෛරය තරම් භයානක නෑ. ඒක සාමාන්‍යයෙන් අකුසලයක්. නමුත් පෘථග්ජන අපිට ඇති වෙන ස්වභාවයක්. වෛරය කියලා කියන්නේ හිතන්න දැන් මට කාත් එක්ක හරි මොකක්ම හරි දෙයකට කේන්ති යනවා. බණෙන් පස්සේ ඔය මිනිස්සයා දකිද්දි ඔය කේන්තිය ඔහොම්ම තියෙනවා නම් හෙටත් ඔය මිනිස්සයා දකිද්දි ඔය කේන්තිය ඔහොම්ම තියෙනවා නම් දැන් කාගෙන් හරි පරිගන්න කියලා හිතෙන සිතුවිල්ල ඉස්සරහටම අපි අරන් යනවා නම් ඒකට මොකද්ද කියන්නේ? වෛරය. පැහැදිලිනේ? දැන් දන්නව වෛරය කියන්නේ මොකද්ද? හරි. ඊළඟට බලමු වෛරය තමන්ගේ හිතේ තියනවද නැද්ද කියන එක. දැන් මේ බණ අහගෙන හිටියට මේ ලස්සනට දැන් බණ අහනකොට මූණු ටික දැක්කහම නම් හිතනවා කිසිම වෛරයක් හිතේ නැතිනේ. සුදු ඇඳගෙන හරිය ලස්සනට තැම්පත්ව ඉන්න පිරිසක් කියලා. හරි. අපි බලමු වෛරය තමන්ගේ හිතේ තියනවද නැද්ද කියන එක. මම ප්‍රශ්න ටිකක් අහන්නම්. මේ ප්‍රශ්න ටිකට උත්තර තමන්ගේ හිතට අරගන්න. ඊට පස්සේ තමන්ට දැනගන්න පුළුවන් වෛරයක් තමන්ගේ හිතේ තියෙද නැද්ද කියන එක. පළවෙනිම ප්‍රශ්නේ තමයි තමන්ගේ තරහකාරය මතක් කරගන්න. හරිද? දැන් හිතා ගන්න බැරිද කවද තෝරගන්නේ කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ නේ දැන් නේ. එක්කෙනෙක් මතක් කරගන්න. මතක් වුණාද? හරිද? දැන් ඊළඟ ප්‍රශ්නෙට යන්න ඕනේ. තරහකාරය මතක් කරගත්තනේ. හරි. ඊළඟ එක තමයි මේ එතනින් එහාට ප්‍රශ්න නැහැ. තරහකාරයෙක් ඉන්නවා කියන්නේම වෛරය තියද නැද්ද? තියනවා නේ. තරහකාරයෙක් ඉන්නවා කියන්නේම අපේ හිතේ වෛරය තියද නැද්ද? තියෙනවා. දැන් හරි. පළවෙනි එක වෛරයක් කියන්නේ මොකක්ද කියන එක අපි දැන් දැනගත්තා. වෛරය තමන්ගේ හිතේ තියෙනවද නැද්ද කියන එකත් දැනගත්තා. හරි. වෛරයක් හිතේ තියෙනකොට වැඩිම හානිය තමන්ටද අනුන්ටද? ඒකත් දන්නානේ. ඒකත් දන්නවා. හැබැයි වෛරක්කාරයෝ ඉන්නවද නැද්ද? ඉන්නවා. වෛරය හිතේ තියෙනවද නැද්ද? තියෙනවා. මරු වැඩේනේ. හැබැයි අපි දන්නවා හානිය කාටද? තමන්ට කියලානේ. හරි. බුදුහාමුදුරුවෝ හරි ලස්සන උපමාවක් ඔකට දේශනා කරා උදාහරණයක්. හිතන්න මෙහෙම දැන් ඔන්න අද මම බනට ඇවිල්ලා හිතනවා මේක උදාහරණයක් හොඳද? මේ හැමෝගෙම පරිගන්න ඕනේ. දැන් මට මේ හැමෝම එක්ක තරහක් හිතේ ඇති කරගෙන මං හිතනවා මේ බණ අහන්න ආපු හැමෝගෙම පරිගන්නවා. එහෙම කියලා හිතලා දැන් ඔන්න ආයි දවසක මේ පන්සලේ මෙතනම මට බණකට ආරාධනා කරනවා. එදාට මම හිතා ගන්නවා අද දෙන්නම් වැඩේ අතාරින්න එක්කෙනෙක්වත් මේ සේරගෙම පරිගන්නවා කියලා හිතාගෙන එදාට බණට එද්දී අරන් එනවා හොඳ වහ බෝතලයක්. හරිද? උදාහරණයක් විතරයි. ගේනවා හොඳ වහ බෝතලයක්. ගෙනල්ලා බණට එන ගමන් බෝතලෙත් අරගෙන ඇවිල්ලා ධර්මාසනෙන් වාඩි වෙලා වහ බෝතලේ තියනවා මේසුගේ. තියලා කියනවා අද නම් අතාරින්න එක්කෙනෙක්වත් සේරගෙම පරිගන්නවා කියලා වහ බෝතලේ අරගෙන මම් බොනවා. හානිය කාටද? තමන්ටමයිනේ. බුදුහාමුදුරුවෝ දේශනා කරා අපි අනුන්ගෙන් පරිගන්න එක අනුන්ට වෛර කරන එක හරියට තමන්ම අනුන්ගේ විනාශය ප්‍රාර්ථනා කරමින් තමන්ම වහබොනවා වගේ වැඩක්. පැහැදිලිද? හරි. අනුන්ගෙන් පරිගන්නවා කියලා කියන්නේ එහෙනම් අපි ඇත්තටම පරි අරන් තියෙන කාගෙන්ද? තමන්ගෙන්මයි. නේ? දැන් අද පන්සල් ආවේ පව් කරගන්නද පින් කරගන්නද? පින් කරගන්න. අකුසල් කරගන්නද කුසල් කරගන්නද? කුසල් රැස් කරගන්න. දැන් මේ සුදු ඇඳගෙන හරි ලස්සනට ආවේ පින් කරගන්න. ආයි මතක් කරගන්න තරහකාරය. හිතන්න ඔය මිනිස්සයා දැන් මේ වෙලාවේ මේ බණට මෙන්න මේ ධර්මශාලාවෙන් මේ දොරෙන් ඇතුළට ඇවිල්ලා මෙතන ඉස්සරහින්ම වාඩි වෙනවා.
දැක්ක ගමන් මොකෝ හිතෙන්නේ? අනේ කොච්චර එකක්ද අර මිනිස්සයත් බණ අහන්න ඇවිල්ලා ඔය මිනිස්සයා ඉතින් ඔහොම හරි ඇවිල්ලා බණ අහනවා නම් අනේ කොච්චර එකක්ද ඔහොම හරි හැදෙනවා නම් හොඳයි බලන්නකො අර බණ අහන ලස්සන තව තව ඔය මිනිස්සයට ධර්මය අවබෝධ වෙන්න ඕනේ අනේ සාදු හිතනවාද එහෙම හිතනවා නම් වාසනාවක් අපිට හිතෙන්නේ මොකද්ද අන්න අර මිනිහත් බණ අහන්න ඇවිල්ලානේ ඔය මිනිහට බණ විතරයි අඩු වෙලා තියෙන්නේ බලන්නකො බණ අහන ලස්සන මෙතනත් කැප කරන්න ඇවිල්ලා ඔය මිනිහා. ඔය මිනිහ මෙතන යන්න කලින් මෙතෙන්ටත් මොකක් හරි කළම තමයි යන්නේ. පැත්තකින් හිතනවද නැද්ද? හිතනවා. ළඟ ඉන්න කෙනාට තට්ටුවක් දාලා කියනවා බලන්නකො අර මිනිහා බණ අහන ලස්සන බොරුවට හාමුදුරු ඉස්සරහා බෝසතාවෙන්න එනවා. ඔක ගමේ ඉන්න හැටි අපිනේ දන්නේ. කියනවද නැද්ද? කියනවා. හිතන්න පැත්තක ඉඳගෙන එයා ඉස්සරහට ඇවිල්ලා ලස්සනට බණ ටික අහලා මේ ධර්මය අවබෝධ කරගනි. හැබැයි පැත්තකින් විඳවන්නේ කවුද? එයාට වෛර කරන කෙනානේ බලන්න එතෙන්දි මේ බණ අහන කෙනාට පොඩි හරි හානියක් වෙනවද? නැහැ. එහෙනම් හානිය කාටද? Tamanටමනේ. තේරෙනවද මේ කියන එක? එහෙනම් මතක තියාගන්න අපි අනුන්ගෙන් පරිගන්න හිතන චේතනාවෙන් පවා ඇත්තටම අපි පරිගන්නේ කාගෙන්ද? Tamanගේ. එහෙනම් අපි මේක තරහකාරයොත් එක්ක යන්න ඕනේ ගමනක්ද? නෑනේ. වෛරක්කාරයොත් එක්ක යන්න තරම් අපිට ගමනක් නෑ. තේරෙනවද මේ කියන එක? ඒ නිසා තරහකාරයෝ එක්ක ගමනක් යන්න හිතන්න එපා. නේ තරහ වෛරය තියාගෙන ඉස්සරහට යන්න එපා විඳවන්නේ කවුද? තමන්ම නිසා. මට බනින කෙනාට මම බනින්න ඕනේද? එහෙම නෑනේ නේ. මට පහර දෙන කෙනාට මම පහර දෙන්න ඕනි කියලා එකක් නෑ. හැබැයි අපේ ඔළුව වල තියෙනවනේ මේම එකක්. මම නම් ওই මිනිහට සකන්ඩ් වෙන්නේ නෑ. තියද නැද්ද? තියෙනවා. ඔන්නෝක තියෙන තාක් වෛරය හිතෙන් යවන්න පුළුවන්ද? බෑ. එහෙනම් මතක තියාගන්න අර මම ඔය මිනිහට සකන්ඩ් වෙන්නේ නෑ කියන එක අපි අයින් කරන්න ඕනේ. ලස්සන කවියක් තියෙනවා. මෙන්න මේ කවිය අහගන්න අහලා ඇති සමහර විට මීට කලින් අහලා මේක මතක තියාගෙන හරියට එකපාරක් ඇහුවොත් එකපාරින් මතක තියාගන්න පුළුවන් මේක අද මතක තියාගෙන ගිහිල්ලා ගෙදර ලියලා බිත්තිය ගහලා තිව්වත් පාඩු නෑ හරිද ඔන්න අහගන්න මේ රසවාහිනී එන කවියක් අර්ථය රසවාහිනී එන්නේ කවිය තමයි ඒක අහගෙන ඉන්න මේ ලියලා බිත්තිය ගහලා තියන්න මොකද ඒ තරම් අපිට වටිනා ඒ තරම් වටින මේ අපේ ජීවිතේ සමීප කවිය තමයි බල්ලා බලු කමට කෑවට මගේ කපුල මම කනවාද බල්ලාගේ බලු කපුල මතකද කවිය කොහොමද එන්නේ බල්ලා බලු කමට කෑවට මගේ කකුල මම කනවාද බල්ලාගේ බලු කපුල හිතන්න මෙහෙම හැමදාම යන කඩේට හැමදාම යන පාරේ අදත් යනවා යද්දි කොහෙද හිටපු බල්ලෙක් දුවලා ඇවිල්ලා කකුල කනවා. මම හිතනවා එහෙම කොහොමද මේ කොහෙවත් යන බල්ලෝ මගේ කකුල කන්නේ? මේක මගේ ඒරියා එක. මං හැමදාම යන එන පාර, හැමදාම යන එන කඩේ එහෙම මේ කොහෙවත් යන බල්ලොන්ට කකුල් කන්න අපේ අම්මලා තාත්තලා අපිව හදලා නැහැ. මං කියන්නේ සාමාන්‍යයෙන් ඔය රණ්ඩුවකට එහෙම යද්දි එහෙමනේ හිතන්නේ. හිතනවා අපි නම් එහෙම සකන්ඩ් වෙන්නේ ඔය බල්ලට වඩා හයිය හතිය මට තියෙනවා. ඔයිට වඩා දෙයක් මට කරන්න පුළුවන් කියලා මගේ කකුල කාපු බල්ලයි කකුල මං අනිත් පැත්තට කනවා. එහෙම කරනවද? මගේ කකුල බල්ලෙක් කෑව කියලා මම කනවද? එහෙම නෑනේ නේ. හැබැයි කනව නම් කන්න බැරිද? කන්න ඕනෙම නම් කරන්න එපා. හැබැයි ඉතින් කරන්න එපා. හැබැයි ඕනෙම නම් අපිට ඉතින් ඔය කකුල කාපු ගමන් බල්ල වැදලා අරගෙන කට ගැට ගහලා තියලා එක කකුලක් නෙවෙයි කකුල් හතර මුණක් කන්න බැරි කමක් නෑ. හැබැයි අපි හිතනවද? බෑනේ දැන් දැකලා ඇති ඔය ගමන් බිමන් එහෙම යනකොට පාරවල් මැද බල්ල බලලු බුදියගෙන ඉන්නවා. අපිට පුළුවන් නම් අයින් කරගෙන යන්න කවදාවත් පාරේ මැද වාහනේ නවත්තගෙන හිතනවද මේ පාරේ මැද බල්ලෙක් බුදියන් ඉන්නවා. ඕක පාරේ මැද බුදියන් ඉද්දි අපි අයින් කරන් ගියොත් ඒක අපිටත් එක මදිකමක්. ඒක අපිටත් එක විලි ලැජ්ජාවක්. මනුස්ස සංගතියටත් එක කරන විලි ලැජ්ජාවක්. කොහෙවත් යන බල්ලොන්ට අපි නම් සකන්ඩ් වෙන්නේ නැහැ. බල්ල පාරේ මැදින් අයින් වෙනකන් අපි නම් අයින් කරන් යන්නේ. එහෙම කියලා හිතාගෙන අපේ ගමන අපි බාධා කරගන්නවද? එහෙම නෑනේ නේ. මතක තියාගන්න ඒක නිවටකමක් නෙවෙයිනේ. බල්ලෙක් පාරේ මැද බුදියන් ඉද්දි අයින් කරගෙන යන එක නිවටකමක් නෙවෙයි. ඒක අපේ තියෙන පහත් ගතියක් නෙවෙයි. ඒක අපේ තියෙන උසස් ලක්ෂණයක් නේ. බල්ලා මගේ කකුල කෑවහම මම නොකා හිටියයි. මම තේරුම් ගත මේ කවුද? මේ බල්ලෙක් කියන එක, මේ සතෙක් කියන එක. ඒ සතා මට වඩා පහත්ද නැද්ද? මට වඩා පහත්. එතකොට මට වඩා පහත් සතෙක් කරන දේම මමත් කරොතින් මොකෝ වෙන්නේ?
මමත් ඒ බල්ලගේ ගානටම වැටෙනවනේ. ඒක දන්න නිසා කවදාවත් මගේ කකුල කන බල්ලයි කකුල මම කන්න යන්නේ නෑ. තේරෙනවද ඒක? හරි. ඔන්න ඕක ජීවිතයට එකතු කරගන්න. දැන් මිනිස්සු දිහා දකිනකොට ඔය විදිහට දකින්න. ඒ කියන්නේ බල්ලෝ බලලු ගානට නෙවෙයි. හිතන්න අපේ ජීවිතේ අපිට ඕනේ තරම් අපිට වඩා පහත් මිනිස්සු හම්බෙනවද නැද්ද? හම්බෙනවා. ඒ වෙලාවට කවදාවත් එයාලා දෙන එකම මම දෙන්න ඕනේ කියලා එකක් තියෙද? එහෙම නෑනේ. එක දවසක් මම උසස් පෙළ කරේ ඇඳිලි පිටියේ හොඳද? ඔය උසස් පෙළ කරන කාලේ එක දවසක් මට එහෙ පන්සලේ ආගමික වතාවත් බලන්නේ දෙවනි හාමුදුරුවෝ. මේ දෙවනි හාමුදුරුවෝ මට කතා කරලා කිව්වා ආනන්ද අද බණක් තියෙනවා යන්න ලෑස්ති වෙන්න කියලා. ඉතින් හවස බණ තියෙන්නේ. එතකොට ඉතින් අපි පිරිවෙන් තිබ්බේ හවස 12:00මාර 5:00මාර. පිරිවෙන් ඇරලා ආපු ගමන් මූණ අතපය හොදගෙන 6:00මාර වගේ වෙද්දී මම සිවුරත් පොරවගෙන වටාපතත් අරගෙන බණට යන ලෑස්ති වෙලා ගියා. ඒ කාලේ ඉතින් මම එහෙම මහ ලොකුවට බණ කියන්නේ එහෙම දුරට වඩින්නේ නැහැ. ඒ පන්සලේ ඉඳගෙන බණක් තිබුණොත් ගෙවල් වලට ඒ තියෙන දායක ගෙවල් වල ගිහලා බණක් කියලා එනවා. එතකොට එදා මට කිව්වා ආනන්ද බණක් තියෙනවා යන්න ලේස්ති වෙන්න. ඉතින් මම ලේස්ති වෙලා ගියා. එදා පොඩ්ඩක් වැහි දවසක්. මට පොඩි වැස්සකුත් තිබුණා. කොහොම හරි පන්සලේ ඒ කුටිය ඉස්සරහින් ඇවිල්ලා කාර් එකක් නැවැත්තුවා. මම ඊට පස්සේ වටාපතත් අරගෙන සිවුරත් හොඳට පොරවගෙන ගිහිල්ලා ඒ වාහනේ ඉස්සරහින් වාඩි වුණා. පස්සේ වාහනේ ගිහිල්ලා බණ ගෙදර ඉස්සරහින් නැවැත්තුවා. ගේ ඇතුළට දැම්මේ නැහැ. ඉස්සරහ තිබුණා ලොකු ගේට්ටුවක්. තාප්පයක් බැඳලා ගේට්ටුවක් තිබ්බා. ගේට්ටුව ඇරලා තිබ්බේ. ඉස්සරහින් පාරේ ආයේ වාහනේ නවත්තපු ගමන් ගේ ඇතුලේ හිටිය ටිකක් මැදි වයසේ වැඩිහිටි පිරිමි කෙනෙක්. මෙයා ලොකු කුඩේකුත් අරගෙන මොකද වැස්සනේ. මේ පොඩි වැස්සක් තිබුණේ. ලොකු කුඩේකුත් අරගෙන හරිම ශ්‍රද්ධාවෙන් හරිම උවමනාවෙන් ලොකු කුඩේකුත් අරගෙන වේගෙන් දුවලා ආව වාහනේ ළඟට. එනකොට එයාගේ සෙරෙප්පු දෙකත් ගැලෙව්ව අර ගේට්ටුව ළඟින්. දැන් වැස්ස දවසක් හොඳද? මඩ වෙලා තියෙන්නේ. හැබැයි එයා සෙරෙප්පු දෙකත් ගැලෙව්ව ගේට්ටුව ළඟින්. ඇයි ඒ? තියෙන ශ්‍රද්ධාවටනේ. අර කුඩෙත් අරගෙන වාහනේ ළඟට ඇවිල්ලා හරීම ශ්‍රද්ධාවෙන් මට ඇත්තටම දුර තියා එනකොටම තේරුණා එයාගේ මූණ දැක්කහම හරි ශ්‍රද්ධාවෙන් හරිවමනාවෙන් පින්කම කරන මිනිස්සෙක් දුවලාවිලා වාහනේ ළඟට ඇවිල්ලා දොර ඇරියා. හරිද? දොර ඇරියා. දැන් දොර ඇරපු ගමන් මිනිස්සයා මගේ දිහා බලාගෙන ටිකක් වෙලා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉද්දී අර මිනිස්සගේ මූණ වෙනස් වෙනවා ටික ටික. දැන් මට තේරෙන්නේ නැහැ ඇයි කියලා මං කල්පනා කරා මොකද දන්නේ මේ වෙලා තියෙන්නේ කියලා. පස්සේ මෙයා මගෙන් ඇහුවා ඇයි ඔබ වහන්සේ බණට ආවේ කියලා. හරිද? දැන් මං කල්පනා කරා ඒ මොකද්ද යහපු කතාව කියලා. මොකද හේතුව මට බණකට යන්න කිව්වා. මමත් ලේස්ති වෙලා බණට ආවා. බණට ආවන් පස්සේ අර මිනිස්සේ මගෙන් අහනවා ඇයි ඔබ වහන්සේ බණට ආවේ කියලා. දැන් ඉතින් මම මොනව කරන්නද නේ මට කියපු පින්කමට මම ගියා. පස්සේ මෙයා මගෙන් ඇහුවා ඇයි ලොකු හාමුදුරුවෝ පන්සලේ නැද්ද කියලා. මං දැනගත්තා හරි වැඩේ කියලා. හොඳද? මේ මිනිස්සේ බලාගෙන ඉඳලා තියෙන කවුරු වෙනකන්ද? ලොකු හාමුදුරුවෝ වෙනකන්. මනුස්සයෙක් හිතෙන්නේ නැති මේ මොකද්ද මේ වල තියෙන්නේ පොඩි හාමුදුරු කෙනෙක් බණට ඇවිල්ලා මේ ලොකු හාමුදුරුවෝ තමයි බලාගෙන හිටියේ. මට තේරුණා මනුස්සයාගේ ශ්‍රද්ධාව වෙනස් වුණේ ඇයි? එයාගේ ශ්‍රද්ධාව තිබ්බේ කවුරු වෙනුවෙන්ද? ලොකු හාමුදුරුවෝ වෙනුවෙන්. හැබැයි බණට ආවේ පොඩි හාමුදුරු කෙනෙක්නේ. මෙයාට හිතෙන්නේ නැති මේ කවුද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා කොහොම හරි මනුස්සයා දැන් මට බැහැනේ ආයි හැරිලා යන්න. බණට ඇවිල්ලා මොකෝ ආහින ලොකු හාමුදුරුවෝ වන්නම් කියලා දැන් මට හැරිලා යන්නත් බෑ. මොනෝ කරන්නද? ඉතින් මං වාහනෙන් බැස්සා. බැහැලා ඇතුළට යනකොට එයා ගෙනාපු කුඩේ එයාටම අල්ලගෙන යනවා. හොඳද? මේ මගේ පැත්තට භාගයක් විතර අහුවෙන්න තියලා එයාට අල්ලගෙන එයා යනවා. මට තේරෙනවා දැන් වැහි පොද පැත්තෙන් ටික ටික වැටෙනවා. ඉතින් මම මොනව කරන්නද? කුඩේ බලෙන් මෙහාට කරගන්නද? බැහැනේ. ඉතින් එයා යන ගමන් අර ගේට්ටුව ළඟ ගැලුවේ සෙරෙප්පු දෙක. ඒක දාගත්තා. හරිද? ඉතින් ඇත්තනේ සෙරෙප්පු දෙක ගැලුවේ කාටද? මට නෙවෙයිනේ ලොකු හාමුදුරුවන්ටනේ. ඒ නිසා මනුස්සයා සෙරෙප්පු දෙකක් දාගත්තා. කුඩේ ගෙනාවේ කාටද? ලොකු හාමුදුරුවන්ටනේ. නිසා එයාට අල්ලගෙන ගියා. ගිහිල්ලා ගෙදර ඉස්සරහා පාදෝවණය කරන තැනදී මිනිස්සයා කුඩෙත් අකුල ගත්ත ගියා යන්න. කවුරු එතන හිටිය දෙන්නෙක් පාදෝවණය කරා. මං ගේ ඇතුළට ගියා. ලොකු සාලයක් තිබුණේ ඒ සාලේ ඉස්සරහා මෙහෙම දොරෙන් ඇතුළට යනකොටම දොරත් එක වම් දකුණු පැත්තේ ජනෙල් දෙකක් තියෙනවා. කෙලින්ම තමයි ධර්මාසනේ තිබුණේ. දැන් මේ වගේ නම් සාලේ අර වගේ ඉස්සරහින් දොර තියෙනවා. දෙපැත්තේ ජනෙල් දෙකක් තියෙනවා. මේ ඉස්සරහා ධර්මාසනේ. මං ඇවිල්ලා ධර්මාසනයෙන් වාඩි වුණා. වාඩි වුණාන් පස්සේ දැන් මම මේ දන්නේ නැති තැනක්. කවුද කින්ද මන්ද කියලාවත් දන්නේ නැහැ. අර මිනිස්සයා ගෙදෙට්ට ආපු ගමන් නිකන් දන්නේ කියන්නේ නැති මිනිසෙක් වගේ යන්න කියන්න බැරි කමට වගේ එහෙම තමයි මාව පිළිගත්තේ. දැන් ඔහොම වුණාන් පස්සේ මානසිකව ටිකක් අපි එකෙන් කඩා වැටෙනවනේ නේ. අපිට හිතෙනවා දැන් මේවා අපි මේ ලාභ මුකුත් බලාපොරොත්තු වෙනුත් නෙවෙයි.
හරිද? අපිට මුකුත් හම්බෙනවට ගන්නේවත් නෙවෙයි. අපි මේ බණ ගෙවල් වල ගිහිල්ලා බණ කිව්වා කියලා දාන ගෙවල් වල ගිහිල්ලා දාන ගෙවල් වලට මේව කරා කියලා අපිට මේ මහ ලොකුට දේවල් හම්බෙන්නේ නැහැ. ඉතින් අපිට හම්බ වෙන්නේ දායකයෝ අපිට දාන ටික දෙනවා. ඒකට අපේ යුතුයකමක් විදියට අපි මේ පින්කම් ටික කරනවා. එහෙම ගියහම අර මිනිස්සෙමව ගණන් ගත්තේවත් නැහැ. සාමාන්‍යයෙන් ওই වෙලාවට අපිට හිතෙන්නේ මට බෙදෙන හැන්දෙන්න මාත් බෙදනවානේ. ඇයි මාව පිළිගත්තේ නැත්තම් මම හරියට බණ කියන්නේ නෑ. මගේ සාමාන්‍ය හිතෙන්න ඕනේ එහෙමනේ. හැබැයි මම එදා හිතුව ධර්මාසනයේට වාඩි වෙච්චලා මම හිතාගත්තා අද කියනවා මෙච්චර කල් කියපු නැති විදිය හොඳම බණ අද මම මෙතන කියනවා. එහෙම හිතාගත්තා. හිතාගෙන දැන් මම බණ පටන් ගත්තා. පටන් අරගෙන විනාඩි 10ක් 15ක් වගේ යද්දි මට පේනවා අර දොරට එහා පැත්තේ ජනෙල් දෙකක් තිබ්බනේ. ඔය එක ජනේලෙකින් ඔලුවක් එනවා ටික ටික. හොඳද? හරිද? ඔලුවක් ටික ටික එනවා. බලද්දි කවුද? අර ගියපු මිනිස්සයා. එයා තමයි ගෙදර ගෘහමූලිකයා. හොඳද? දැහැත් වට්ටිය දෙන්න හොයද්දි මිනිස්සයා නැහැ. හරිද? ඉතින් ඊට පස්සේ මම බණ පටන් ගත්තා. ජනේලෙන් ටික ටික ඔලුව එනවා. මට දැන් තේරෙනවා හරි මගේ වැඩේ හරි. මගේ මිෂන් එක හරි. මේ එයාට දැන් ඇතුළට එන්නත් බෑ. කොහොම හරි එළියේ තිබ්බ පුටුවක් ගෙනල්ලා ඉස්සරහා ජනේලෙ ළඟ තියාගෙන වාඩි වෙලා එතන ඉඳගෙන කොහොම හරි බණ ඇහුවා. බණ අහලා ඉවර වෙලා මට කිව්වා බණෙන් පස්සේ ආව දුවගෙන ළඟට. ඇවිල්ලා කිව්වා හාමුදුරනේ මමත් එනවා යන්න පන්සලට ලොකු හාමුදුරුවෝ හම්බෙන්න. මම බැලුවා ආයි මොන ගිනි ගෙඩියක් පත්තු වෙන්න දන්නේ නැහැ. හදන්නේ වැඩේ හරි කියලා දැන් මං ආයි බය වුණා. පස්සේ මේ එයා මට කිව්වා හාමුදුරනේ බණ ටික හොඳයි. අගේ කිරීමක් කරා එයා මට තාම මතකයි මනුස්ස ඇවිල්ලා කියපු ටික හොඳද? ඇවිල්ලා හොඳ අගේ කිරීමක් කරලා කිව්වා මේ මාත් යනවා පන්සලට යන්න ලොකු හාමුදුරුවෝ හම්බෙලා ලොකු හාමුදුරන්ට පිං දෙනවා ඔබ වහන්සේ බණට එවපු එකට කියලා. ඇවිල්ලා දැන් මම ඉස්සරහින් ගිහිල්ලා වාහනේ නැග්ගා. මෙයාත් පිටිපස්සෙන් ඇවිල්ලා වාහනේට නැග්ගා. නැගලා යන ගමන් කිව්වා හාමුදුරුවනේ මම ගොඩක් ලොකු හාමුදුරුවරු අඳුරනවා. ඔය නායක හාල ප්‍රසිද්ධ නායක හාල නම් ටිකක් කියලා කිව්වා ඒ හාමුදුරුවෝ මං අඳුරනවා. දැන් මම මේ පිරුවෙන් ගියපු පන්සලෙත් ඒ ලෙවල් කරපු පන්සලෙත් නායක හාමුදුරුවෝ ටිකක් ප්‍රසිද්ධ ලංකාවේ ගොඩක් දන්න නායක හාමුදුරුවෝ කෙනෙක්. ඒ නිසාම තමයි අර මිනිස්සේ හාමුදුරුවෝ නිකන් බලන් ඉඳලා තියෙන්නේ. පස්සේ ඊට පස්සේ නායක හාමුදුරුවනේ මමනේ කියේ ඔය දැන් සමහරුන්ට තියෙන ඔහොම ප්‍රශ්නයක් හොඳද? ඒ කියන්නේ ගොඩක් හාමුදුරුවෝ ආශ්‍රය කරන්න ගියාමනේ ඔය සමහරු නැද්ද ඔය ගම්වල මේ පන්සලේ නැතුව ඇති. හැබැයි සමහර පන්සල් වල ඉන්න ඔය පිරිමි අය එහෙම ඇවිල්ලා ටිකක් කල් ගිහිල්ලා නායක හාමුදුරුවෝ ටිකක් අඳුනගත්තම ඒ මිනිස්සයාට ඉබේම හිතනවා මම තමයි මේකේ නායක හාමුදුරුවෝ නේ. එහෙම හිතන සමහර දායකයෝ ඉන්නවා පන්සල් වල. ඊට පස්සේ දැන් වෙන දායකයෙක් ඇවිල්ලා පන්සලේ වැඩේ කරගන්න ගියා නායක හාන්ට කලින් අහන්න ඕනේ කාගෙන්ද? අර නායක හාමුදුරුවෝ විදිහට ඉන්න දායකයාගේ. එහෙම දායකයෝ ඉන්නවා පන්සල් වල හොඳද? අර එහෙම මිනිස්සුන්ට කොච්චර සමහර විට අර හාමුදුරුවෝ දේවල් කරත් ඒවට පැහැදීමක් ඇති වෙන්නේ නෑ. ওই ධර්මයේ විස වෙන මිනිස්සු. අහලා තියෙද කතාව හොරනින්ද ඉන්න හැරවන්න පුළුවන්ද? බෑනේ නේ. හොරට නිදාගෙන ඉන්න මනුස්සයට වතුර ගිහිල්ලා බෝතලයක් නෙවෙයි කෝප්පයක් නෙවෙයි බාල්දියක් ගැහුවත් ඒ මනුස්සයා නැගිටින්නේ එයාට ඕන වෙලාවට. ওই ධර්මයේ දැනගෙන අධර්මයට ගියපු අය එහෙමයි. ඔය පන්සල් වල ගොඩක් පන්සල් ගැන දන්න නායක හාල්ලා අඳුරන පින්කම් ගොඩක් කරන සමහරුන්ට දානෙට ලොකු හාමුදුරුවෝ නැතුව පොඩි හාමුදුරුවෝ ආවොත් ඒක සෙට් වෙන්නේ නෑ. සමහර දායකයෝ ඉන්නවනේ. මෙහෙ නෑනේ නේ. මෙහෙ නැතුව ඇති. නැත්නම් සමහර තැන්වල ඉන්නවා. අයි දානෙක දෙට ලොකු හාමුදුරුවෝ ආවේ නැත්නම් විනාසයි දාට. නේ. සමහර විට දානෙට එළවලු 10ක් විතර හදලා තියෙනවා. එක එළවලුවක් හාමුදුරුවෝ වෙනඳුනේ නැතත් ඒත් ඉවරයි. මේ මරු වැඩ වෙලා තියෙන්නේ හොඳද? අපි දානෙ ටික වළඳන්නෙත් හරි බයයි. ඇයි? සමහර එළවලු හදාගෙන එනවා. ඒක කෑවත් බනිනවා නොකා හිටියක් බයිනවා. මේ දානෙට දෙන අය. හරි. එක එළවලුව වළඳ ගන්න බැරුණොත් ඒකට බයිනවා. සමහර විට ඔය මේ පොඩි හාමුදුරුවෝ අසරණ වෙන තැනක් තියෙනවා. මේ අපිත් එහෙමයි. අපි ජීවිතේ හරි දැන් අපි කවදාවත් මේ ගෙවල් වලින් ඇවිල්ලා මහාන වෙලා මහා ලොකු දේවල් බලාපොරොත්තුෙන් අපි මේව කරන්නේ නැහැ. හොඳද? නැත්නම් හිත නැති හාමුදුරුවෝ නම් දැන් අපි බනට එද්දි කියනවා දන්නේ මේ හාමුදුරුවෝ නම් මෙහෙම ගණන් කියලා අයි බිස්නස් එක තමයි කරන්නේ. ඒක නෙවෙයි අපිටත් බන වලට කතා කරාම ඉස්සෙල්ලම අහන්නේ හාමුදුරනේ බනට ගාන කීයද කියලා. මේවා අපි මේ විකුණන් කන්නේ නැහැ හොඳද? අපිට මේ සිවුරේ ඉඳගෙන හිතනවත් දන්නේ නැහැ ඔතන ඉද්දි. මරු අය සිවුරේ ඉන්න එකනේ කණ්ඩ බොන්න ටිකක් ළඟට හම්බෙනවා. නිදහසේ ඉන්න පුළුවන් කියලා හිතනවා ඇතිනේ. මම ඒ අයට යෝජනාවක් කරනවා එක මාසයක් එන්න ඔය ගෙදරින් එළියට ඇවිල්ලා සිවුරක් දාගෙන ඉන්න. ඉඳීද? ඉඳී බලන්න බැරියනේ. අද මේක හරි අමාරුයි. මේක මේ ඉස්සර කාලේ වගේ නෙවෙයිනේ. අද වර්තමානයේ හරි වෙනස්. ඉස්සර නම් මේ ධර්මයේ ඉස්සර තිබුණු ප්‍රබෝධය අද වෙනකොට කාලානුරූපීව වෙනස් වෙලා තියෙනවානේ. දැන් අද බස් එකක ගියත් නිකන් එක්කන් යනවද හාමුදුරුවෝ කියලා? නිකන් එක්කන් යන්නනේ බස් එකකට නැග්ගහම බලා ගන්න බැරි ඔය දානි ගෙදර සුදුරෙන් දෙලන අම්මලගේ මූණු ටික.
හරිද? අපි අත්දැකීමෙන් දන්නවා. අත්දැකීමෙන් කියන්නේ ඔය පොදු ගමනක් එහෙම යනකොට බස් එකකට එහෙම නගිද්දි අපි හරීම අසරණ වෙනවා. හරිද? මොකද බස් 3ක් විතර ගියාම එකක් නවත්තනවා. ඔය නවත්තන බස් එකට ගිහිල්ලා නැග්ගහම මේ ෂීට් එකේ ඉන්න පිරිස බලනවා අනිත් ෂීට් එකේ ඉන්න අය දිහා. අරය ෂීට් එක දෙයි කියලා. එහා ෂීට් එකේ ඉන්න අය බලනවා මෙහා ෂීට් එකේ අය දිහා. මෙහාල ෂීට් එක දෙයි කියලා. දෙපැත්තට මූණු බලනවා. අන්තිමේදී ඔරෝගෙන තමයි නැගිටින්නේ. අපිට කරන්න දෙයක් නැහැනේ. මේ මගේ කන් දෙක ඉස්සරහින් බැනගෙන ගිහින් තියෙනවා මේ ෂීට් එක දෙන එකට බස් එකේ. හරිද? අපි ඉතින් හිටගෙන යන්නද නැත්තම් හිතන්න ඒකේ ගියත් බයිනවා වාහනයක් ගත්තොත් මොකෝ කියන්නේ. ඒකටත් බනිනවා. මාර වැඩේ වෙලා තියෙන්නේ බස් එක නැගලා ගියත් බනිනවා. ඒකට සීට් එක දෙන්න වෙන එකට බනිනවා. වාහනයක් අරගෙන ගියොත් ඒකටත් බනිනවා. පයින් ගියොත් ඒකටත් බනිනවා. මං කියන්නේ මේකේ සිවුර දාගෙන ඉන්න එක ඔය හිතන තරම් පේන තරම් ලස්සන නෑ. මේ ඉන්න ස්වාමීන් වහන්සේලා ලොකු කැපකිරීමක් කරන්නේ නේ. මොකද අපි මොක කරත් බනිනවා. හරිද? ඉතින් ඒ නිසා මේ කොච්චර ශ්‍රද්ධාව තිබුණත් අපේ අයගේ ඇත්තම කාරණාව තමයි තමන්ගේ වැඩේ කරගන්නකම් ඉතින් මේ ලෝකෙ නැති ශ්‍රද්ධාවක් තියෙන්නේ. ඔය දාන ගෙවල් වලට එහෙම හාඳුරු වඩම්මල සුදු රෙදි දාලා හරි ලස්සනට දෙනවානේ. වඩම්මගෙන එද්දි හරි ලස්සනට වඩම්මගෙන එනවා. මුතු කුඩේ යටින් පාවඩ එලලා වඩම්මගෙන එනවා. දැකලා තියෙද ඔය දාන ඉවරුනම් පස්සේ කොහමද? හරක් පටවනවා වගේ පටවනවා තියෙන ලොරියට. නේ තියෙන මේ ට්‍රීවිල් එකක් තියලා ඒකට පටවනවා තියලා හාමුදුරුවෝ පස් නමක් විතර. හඳුරන්නේ ඕකේ යන්න. හරිද? එතන හිතම් පපුවක් නැහැ. දැකලා තියෙද ඔය ගොඩක් දාන ගෙවල් වල එද්දි ඉහළන මුතුකුඩේ යද්දි තියනවාද? නෑනේ. ගොඩක් දාන ගෙවල් වල එද්දි මුතුකුඩේ අල්ලනවා යනකොට නෑනේ. එද්දි තියෙන පාවඩේ යනකොට නෑ. එද්දි තියෙන ගෞරවේ යනකොට නෑ. ඇයි ඒ? දැන් ඉතින් අපේ වැඩේ කරගත්තානේ. ඉතින් ඉහා වැඩක් නෑ. ඉතින් අන්න එහෙම දායකයෝ ඉන්නවා. මං හිතනවා අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ වාසනාවන්තයි. මේ දායකයෝ එහෙම නැතුව ඇති කියලා. නැත්තම් ඔය කවදාවත් දාන ගෙදර ලොකු හාමුදුරුවෝ නැතුව පොඩි හාමුදුරුවෝ ආවා කියලා ඒ පොඩි හාමුදුරුවන්ගෙන් පලි ගන්නවා වගේ වැඩ කරන්න යන්න එපා. හොඳ දේවට අප හැදීමක් ඇති කරගන්න එපා. එහෙමනම් ඒක අර ධර්මයේ වැරදියට අල්ලගෙන තියෙන මිනිස්සුනේ. බුදුහාමුදුරු දේශනා කරේ සමහරු ඉන්නවා මේක ධර්මයේ සර්පෙක් වගේ නම් ඔළුවෙන් අල්ලන්නත් පුළුවන් වල්ගෙන් අල්ලන්නත් පුළුවන්. ඔළුවෙන් ඇල්ලුවොත් හරි වල්ගෙන් ඇල්ලුවොත් මොකෝ වෙන්නේ? සර්පෙගේ නැට්ටෙන් අල්ලලිස්සු දෂ්ට ගන්නවනේ. අන්න ඒ වගේ තමයි ධර්මයේ වුණත් හරියට අල්ල ගන්න ඕනේද නැද්ද? හරියට අල්ල ගන්න ඕනේ. හරිද? ඉතින් කොහොම හරි අර මිනිස්සයාට වෙලා තිබි ධර්මයේ විස වෙලා නේ අර ලොකු හාමුදුරු අඳුරන නිසා එයාට පොඩි හාරෝ සෙට් වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි එදා පන්සලට ගියා ගිහිල්ලා ලොකු හාමුදුරන්ට ස්තුති කරා. හිතන්න මම ඒකෙන් කියන්නේ මේ එදා යා මාව පිළිගන්නේ නැතුව මාව බාගෙට පිළි අරගෙන මාව ගණන් ගන්න නැතුව හිටපු දවසේ මමත් හිතුවනම් මට බෙදපු හැන්දිම මාත් බෙදනවා කියලා මමත් බාගෙට බණ කියලා ආවනම් ඊළඟ දවසකත් ওই මිනිහයට පොඩි හාමුදුරුවෝ දකිද්දි කේන්ති යනවද නැද්ද? කේන්ති යනවනේ. සමහර විට ජීවිත කාලෙට මෙයාට පොඩි හාමුදුරුවෝ එපා වෙන්න බැරි කම නැහැ. හැබැයි එදා මට පුළුවන් දේ මම කරා. එයාලගෙන් හම්බෙච්ච එක මගෙන් දුන්නේ නැහැ. එයාලගෙන් වැරදි දෙයක් හම්බුණාට මගෙන් මම යහපත් දෙයක් දුන්නා. ඒක ප්‍රතිඵලයක් විදිහට ආයි දවසක යාළගේ ගෙදෙට්ට පොඩි හාමුදුරු කෙනෙක් බණකට ආවොත් අපහැදීමක් ඇති වෙයිද? නෑ නේ නේ. අදාර අපහැදීම නෑ. ඒ නිසා මතක තියාගන්න අපිට බෙදෙන හැන්දෙන් අපි බෙදන්න ඕනි කියලා එකක් නෑ. අපිට වෛර කරන අයට වෛර කරනවද? නෑනේ. එහෙනම් ආයි අදින් පස්සේ වෛර කරන්න එපා. ඔය ඉරිසියාකාරකම් කුහකකම් එහෙම හිතවල තියාගන්න එපා. හොඳද? දැන් අපේ ගොඩාක් අයගේ හිතවල තියෙන දේවල් දෙකක් තමයි ඉරිසියාවයි කුහකකමයි. ඉරිසියාව කියන්නේ මොකද්ද? මගේ ළඟ නැති දෙයක් තව කෙනෙක්ට ලැබෙනවා බලන් ඉන්න බැරිකම. කුහකකම කියන්නේ මගේ ළඟ තියෙන දෙයක් තව කෙනෙක්ට ලැබෙනවා බලන් ඉන්න බෑ. ඔය ඉරිසියාව කුහකකමයි දැනෙන්නේ හිතෙන්නේ ළඟම මිනිස්සු ගැනද පිට මිනිස්සු ගැනද? වැඩියෙන් ඉරිසියා හිතෙන්නේ කවුරු ගැනද? ළඟ මිනිස්සු ගැනද පිට මිනිස්සු ගැනද? දැන් හිතන්න මෙහෙම දැන් මගේ පන්සල් තියෙන මාතර පැත්තේ හොඳ මාතර හක්මන කිරින්ද පුහුල්ලැල්ලේ. මං කියනවා මාතර පැත්තේ අපේ පන්සල පැත්තේ මිනිස්සේ තට්ටු 5කට ගෙයක් හදලා. දැන් හරිම හොඳ මිනිස්සෙක් තට්ටු 5ට ගෙයකුත් හදලා. මොකෝ හිතෙන්නේ? අපිට මොකෝනේ? ඒ මිනිස්සේ තට්ටු 5ට ගෙයක් නෙවෙයි බිල්ඩින් එකක් හැදුවත් අපිට වැඩ නැහැ. හිතන්න මෙහෙම අද බණෙන් පස්සේ ගිහින් බලනකොට අල්ලපු ගෙදර මිනිස්සයා මුළු ඉඩමම ඩෝසර් කළා. මොකටද? තට්ටු 5ට ගෙයක් හදන්න. දැන් ප්‍රශ්න තියෙද නැද්ද? නින්දයයිද හොඳටද? මං හිතන්නේ අපේ අයට රැයට නිදහසේ නින්ද යන්න හේකුත් නෑනේ. එළි වෙනකන් හිතාවි අර මිනිහා කොහොම හදනවද දන්න එකපාරට තට්ටු 5ට ගියා. දැන් අර මාතර පැත්තේ මිනිස්සෙක් හදනවා කිව්වහම මොකෝ හිතුනේ? අපිට මොකෝනේ? එයාගේ වැඩේ එයා කරගෙන යයි. ඒවයි අය ඇඟිලි ගහන්න ඒව ගැන හොයන්න යන්නේ නෑ. ප්‍රශ්නේ ඉන්නේ කොතෙන්ද? අල්ලපු ගෙදර මිනිස්සයා තට්ටු 5ට ගියක් හැදුවා
ඒක බලාගෙන ඉන්න බෑනේ. එළි වෙනකන් හිතනවා නිදි මරාගෙන. අර මිනිහ කොහොම ගහනවද දන්නේ නැහැ තට්ටු පහකට ගියක් නේ. එළි වෙනකන් හිතලා උදේ පාන්දර එළියට බහැපු ගමන් ඔය මිනිස්සුන්ට කතාවක් හරි හදනවද නැද්ද? මම හිතන්නේ මේ අපේ රටේ මිනිස්සු තරම් අනුන්ට පද හදන්න මේ ලෝකේ මිනිස්සෙක් දක්ෂ නෑ. අපේ කටවල් උල් වෙලාම තියෙන අනුන්ට පදයක් හදන්නනේ. කටවල් උල් වෙලාම තියෙන අනුන්ට කතාවක් හදන්න. ඒකට අපේ රටේ මිනිස්සු තරම් මේ ලෝකේ මිනිස්සෙක් දක්ෂ නෑ. අනිවාර්යෙන් උදේ පාන්දර කියයි ඕකුන් කුඩු හරි විකුණනවා ඇති. කියනවද නැද්ද? අනිවාර්යෙන් කියයිනේ. එක පාර කවුරු හරි දිනු වෙනවා දැක්කහම කියන්නේ නැද්ද අපි එහෙම? කියනවනේ ඕකුන් කුඩු හරි විකුණනවා ඇති. නිදානයක් කඩලත් දන්නේ නැහැ. කියනවද නැද්ද? කියනවනේ. ආරාධනා කරනවා ඔබේ ඔය හිත හදාගන්න. ඔය මිනිස්සෙක් වෙලා දුර්ලභව හම්බෙච්ච මනුස්ස භවයේ ඔය හිත හදාගන්න. අනුන්ගේ Tamanට වැඩක් නැති දේවල් හොයන එක නවත්තන්නනේ. එහා ගෙදර මිනිස්සයා තට්ටු පහකට නෙවෙයි 10ක ගයක් හැදුවත් අපිට වැඩක් තියද? නෑනේ. අපිට කරන්න පුළුවන් දේ තමයි ඒකට ආශිර්වාද කරන එකනේ. හදවතින් මේ මිනිස්සුන්ගේ දියුණුවට ආශිර්වාද කරන එක. හැබැයි අපේ පුරුද්ද මොකද්ද? පුළුවන් තරම් ගිහිල්ලා කකුලෙන් අදිනවනේ. පුළුවන් තරම් ඒකට කතා හදනවා. කවදාවත් එහෙම පහත් මිනිස්සු නම් වෙන්න එපා. කවදාවත් එහෙම පහත් ගති ලක්ෂණ තමන්ගේ ළඟ තියාගන්න එපා. ඇයි අපි අනිත් මිනිස්සුන්ට කතා හදන්නේ? ඔන්න මෙන්න මේක හොඳට අහගන්න. හොඳද? ඔය අනිත් මිනිස්සුන්ට කතා හදන්නේ, අනිත් මිනිස්සුන්ට පද හදන්නේ ජීවිතේ තමන්ට දේවල් ලැබිච්ච මිනිස්සුද නොලැබිච්ච මිනිස්සුද? නොලැබිච්ච මිනිස්සුනේ. හිතන්න එහා ගෙදර මිනිස්සයාට කුඩුකාරය කියලා බනීද තට්ටු පහකට ගයක් හදද්දී අපේ ගෙදර තට්ටු 6ක් තිබ්බනම් බනීද? අපේ ගෙදර තට්ටු 6ක් තියේ නම් එහා ගෙදර මිනිස්සු තට්ටු 5ක් හදන එක අපිට ප්‍රශ්නයක්ද? නෑනේ. ඇයි අපිට ප්‍රශ්නේ එන්නේ? අපේ ගෙදර තට්ටු 5ක් නැති නිසා නේ. මතක තියාගන්න අපි අනුන්ට බනින්න කරන්නේ වැඩි හරියක් ඉරිසියා කරන්නේ ඇයි? ආයේ දේ මට ලැබුණ නැත්නම් උන්ට ඕනෙත් නෑ නේ. ඔන්න ඔය සංකල්පේ තියෙන නිසා. ඕක හිතෙන් අයින් කරන්න. මතක තියාගන්න ඔබ දන්නේ නැති වුණාට ඔබේ ජීවිතේ ඔබ වැඩි හරියක් විඳවන්නේ තමන්ගේ දේවල් නිසාද අනුන්ගේ දේවල් නිසාද? අනුන්ගේ වටනේ. දැන් හිතන්න මීට අවුරුදු ගානකට කලින් අපේ මේ සමාජයේ මැටි ගෙවල් විතරක් තිබුණු කාලයක් තිබ්බනේ. ඉස්සරම ඔය මැටි ගෙවල් විතරක් තියෙන කාලේ ඒ ගෙවල් වල මිනිස්සුන්ට ඒ මැටි ගෙදර ඇතුලේ නිදහසේ නිින්ද ගියාද නැද්ද? නිින්ද ගියානේ. ඒ මිනිස්සු හිතුවේ නෑනේ දැන් අපේ වැඩිහිටි අම්මලට එහෙම මතක ඇතිනේ. ඒ කාලේ ගොඩක් මැටි ගෙවල් වල එහෙම ඉන්න කාලේනේ. ඒ කාලේ තමන්ගේ ගෙදර මැටි ගෙයක් කියලා ප්‍රශ්නයක් තිබ්බද? නෑ. ඇයි ඒ? අනිත් ගොඩක් ගෙවලු මැටි ගෙවල් නිසානේ. දැන් පුළුවන් ද මැටි ගෙදරක නිදහසේ නිදාගන්න? දැන් තමන්ගේ ගෙදර මැටි ගහලා නම් තියෙන්නේ නිදහසේ නිින්ද යනවද? නෑනේ. ඇයි ඒ? අල්ලපු ගෙවල් ටික සිමින්ටි ගහලා තියෙන නිසානේ, කොන්ක්‍රීට් තියෙන නිසා. බලන්න ප්‍රශ්නේ තියෙන්නේ එතකොට අපේ ගෙදරද? නෑ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? අපි හිතන විදියනේ. ඉස්සර ඔය වාහන තිබුණේ ඔය අවුරුදු 20කට 30කට කලින් මම හිතන්නේ ඉලක්කම් ගහපු කාර් එහෙමනේ තිබුණේනේ. ඒ කාලේ ඒ වගේ කාර් එකක් තියෙනම මොකෝ? නියමයිනේ. හරි පොසත්. දැන් කාලේ. දැන් හිතනවා නේද මේක නිකන් මදිකමක් වගේ කියලා. ඇයි ඒ? අනිත් අය ඊට වඩා හොඳ වාහන වල යන නිසා. මතක තියාගන්න ප්‍රශ්න තියෙන්නේ ගොඩක්ම අපිට ප්‍රශ්න තියෙන්නේ තමන් තුල නෙවෙයි කොහෙද? අනුන් තුල. මැටි ගහපු ගේක උනත් පැදුරක් එලලා හරි පොල් සම්බලුයි බතුයි කාලා හරි නිදා ගන්න පුළුවන් හරිම සතුටින් කවුරු ගැන හිතනවා නන්ද? තමන් ගැන හිතනවා නන්නේ. තමන්ට තියෙන ටිකෙන් සතුට වෙනවා. පැහැදිලිද මේ කියන එක? ඒ නිසා තමන් ගැන හිතන්න අනුන්ට අකුල් හෙලන එක අනුන්ගේ කකුලෙන් අදින එක නවත්තන්නනේ. මොකද අපිට මහ ලොකු කාලයක් නැහැනේ. දැන් අද දවස කවද්ද? 2025 දෙසැම්බර් 25 නත්තල්නේ. හැමදාම නෑ මේවා හොඳද? හරි. අද 2025 දෙසැම්බර් 25. මේ දවසක් එනව නේද? 2125 දෙසැම්බර් 25. තව අවුරුදු කීයකින්ද? 100කින්. තව අවුරුදු 100කින් එනව දවසක් 2125 දෙසැම්බර් 25. එදාට මේ බණ අහන ඔබවත් බණ කියන මමවත් ඉන්නවද? නෑනේ. එදාට අපි එක්ක මේකේ පස් ගොඩක් නැත්තම් අලු ගොඩක්නේ. අපි කවුරුවත් මේකේ නෑ. හිතන්න මහ ලොකු කාලයක් නෑනේ. තව අවුරුදු 50 60ක් යනකොට අපි මේකේ නෑ. එහෙනම් අපිට මේකේ වෛර කරන්න දේවල් තියෙද? ඔය ගහමරා ගන්න ඉඩ කඩන් ටික අරන් යනවද? ඉඩමක් වෙනුවේ රණ්ඩු වෙච්ච නැති වැඩි හිටි කවුරු හරි ඉන්නවනම් කියන්න මෙතන. ඉන්නවා. හාඳුරනේ මගේ ජීවිතේට මම නම් ඉඩමකට රණ්ඩු වෙලා ඉන්නවද? මනු බෞද්ධයනේ. ඉන්නවද මෙතන තමන්ගේ පවුලේ සහෝදර සහෝදරියෝ කාත් එක්කවත් තරහක් වෙලත් නැති තරහක් නැති
සහෝදර සහෝදරයෝ ඉන්න පවුලක කෙනෙක් ඉන්නවා. වැඩිහිටිය හඳුනන අපේ පවුලේ නම් අපි ජීවිතේට අපේ සහෝදර සහෝදරියෝ එක්ක රණ්ඩු වෙලා නැහැ. මම කියන්නේ වැඩිහිටිය අවදියේදීනේ අපි නම් හිතමනාපකම් නැහැ. හරියම සුහදව ඉන්නවා. කිසිම රණ්ඩුවක් තරහක් මරහක් නැහැ. ඉන්නවද එහෙම? ඉන්නවද? ඉන්නවනම් හරි වටිනවානේ. හරි දුර්ලභයි එහෙම අය. ඒ කියන්නේ මං කියන්නේ මේ පිට මිනිස්සු නෙවෙයිනේ. තමන්ගේම පහුලේ සහෝදර සහෝදරියෙක් අපි මරා ගන්නවද නැද්ද? මරා ගන්නව මොනව නිසාද? මේ ඉඩ කඩන් නිසානේ. හරිද? මං ආරාධනා කරනවා ඉඩම් මං ක්‍රමයක් කියලා දෙන්නද? ඔන්න සුපිරි ක්‍රමය මේක. හොඳේ මේවා මේ වෙලාවත් ගිහිල්ලා තියෙන්නේ මේ අපි ඉක්මනට මේ ටික කියලා අවසන් කරමු. මේ ඔන්න නියම ක්‍රමයක් අද කියලා දෙන්න හදන්නේ. කිසිම හාමුදුරු කෙනෙක් මේව කියලා දෙන්නේ නැහැ. මේ ක්‍රමයට ගහ මරා ගන්න, වෛර කරගන්න, ඕනේ තරම් මරා ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? පව් පිරෙන්නෙත් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැතුව ගහ මරා ගන්න පුළුවන් නියම ක්‍රමයක් තියෙනවා. ඔන්න අහගන්න. හරි. ක්‍රමය තමයි මීක් නෑනේ. මරා ගන්න බලාගෙන යගේ ඉන්න ආන්දරෝ කියන්න දෙන්නම් ඇටේ අපි. හරි. ඔන්න ක්‍රමය තමයි අහගන්න මේ ඉඩමක් වෙනුවෙන් මරා ගන්නවා නම්. හරිද? හිතන්න මම හොයනවා මෙහෙම මෙන්න මේ ටික නම් අවබෝධයෙන් අහන්න. බාගෙට අහන්න එපා. බාගෙට අහලා නැගිටලා යන්නත් එපා. බාගෙට අහලා බුදිය ගන්නත් එපා. අහනවා නම් ඉවර වෙනකන් සම්පූර්ණයෙන් මේ කොටස අහන්න. නැත්නම් අහන්න එපා. මොකද නැත්නම් මට බැන බැන යනවා. හොඳද? හරි. මම ඉඩමක් හොයනවා. මං හොයන ඉඩමට ලක්ෂණ දෙකක් තියෙන්න ඕන. එකක් තමයි කවදාවත් මට ඉඩම නැති වෙන්න බෑ. අනිත් එක තමයි කවමදාවත් ඉඩමට මාව නැති වෙන්න බෑ. එහෙම ඉඩමක් ඔයත් දන්න කොහේ හරි තැනක තියෙනවා නම් හොඳට හොයලා බලලා කාටත් කලින් කියන්න මට. හරිද? මම එනවා ඒ ඉඩම අරගන්න අයිතිකාරයොත් එක්ක කතා බහ කරලා හොඳින් ඉඩම දුන්නේ නැත්නම් ආයිතින් මරාගෙන හරි ඒ ඉඩම මගේ කරගන්නවාමයි. ප්‍රශ්න තියෙද? තියෙනවද? නෑනේ. ඔබටත් යෝජනා කරනවා එහෙම ඉඩමක් තියෙනම් හොඳට හොයලා බලන්න. මේ පන්සලේ හා කෑල්ලක හරි තිබුණක් කමක් නැහැ. හරිද? පන්සලේ ආමුදුරෙක් හරි කමක් නැහැ මරාගෙන ඒ ඉඩම ඔබේ කරගන්න. ගෙදර අම්මා තාත්තා එක්ක හරි කමක් නැහැ මරාගෙන ඒ ඉඩම ඔබේ කරගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද? හරි. ඊළඟට කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙහෙම. කවදාවත් මට යාව නැති වෙන්නේත් නැහැ. කවදාවත් එයාට මාව නැති වෙන්නේත් නැහැ. එහෙම කවුරු හරි මිනිස්සෙක් ඔයත් දන්න කොහේ හරි තැනක ඉන්නවා නම් ඒකත් හොඳට හොයලා බලලා කාටත් කලින් කියන්න කාටද? මටම. හරිද? ඒකත් කාටත් කලින් හොයලා බලලා කියන්න මටම. මම එනවා එයාව මගේ කරගන්න. හරිද? ඇවිල්ලා අයිතිකාරයොත් එක්ක කතා කරලා අයිතිකාරයෝ 1000ක් එක්ක හරි කමන්නේ කතා කරලා හොඳින් එයාව මට දුන්නේ නැත්තම්. හරිද? සිවුර පැත්තකින් තියලා එනවා. හරි සිවුර පැත්තකින් තියලා ඇවිල්ලා 1000ක් එක්ක හරි කමක් නැහැ. මරාගෙන හරි කමක් නැහැ. ලේවිලක් කරගෙන හරි කමක් නැහැ. එයාව මගේ කරගන්නවාමයි. ප්‍රශ්න තියෙද? කාට හරි ප්‍රශ්නයක් තියෙද? අන්න එහෙම මිනිස්සු වෙනුවෙන්, එහෙම ඉඩම් වෙනුවෙන්, එහෙම දේවල් වෙනුවෙන් අතාරින්න එපා මොකෝ කරන්න ඕනි. අනිවාර්යෙන් මරා ගන්න මාත් එක්ක හරි කමක් නැහැ මරා ගන්න. පැහැදිලිද? මං කියපු එක තේරුණාද? මොන ටික දැක්කහම නම් හිතනවා බාගෙට තමයි තේරිලා තියෙන්නේ කියලා. මම මොකද්ද කිව්වේ? අර ඉඩමක් කිව්ව ඉඩමට ලක්ෂණ කීයක් තියෙන්න ඕනේ කිව්වද? දෙකක්. මොකද්ද ලක්ෂණ දෙක? කවදාවත් ඒ ඉඩම මට නැති වෙන්න බෑ. කවදාවත් ඉඩමට මාව නැති වෙන්න බෑ. එහෙම ඉඩම් තියෙද? එහෙම ඉඩම් නැහැනේ. අනිවාර්යෙන් මේ හැම ඉඩමක්ම කවදා හරි එක්ක මට නැති වෙනව නැත්නම් ඉඩමට මාව නැති වෙනවනේ. එහෙම දවසක් අනිවාර්යෙන් එනවා. මේක తాවකාලිකයිද නැද්ද? తాවකාලිකයි. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි తాවකාලික දෙයක් වෙනුවෙන් දීර්ඝ කාලයක් විඳවන්න වෙන විදිය අකුසල් රැස් කරගන්නේනේ. తాවකාලික දේවල් වලින් මරා ගන්න ඕනේද? පවුලේ ඥාති මරා ගන්නවනේ. අම්මා තාත්තා මරා ගන්නවනේ. සහෝදර සහෝදරියෝ මරා ගන්නවනේ. මොකක් වෙනුවෙන්ද? මේ తాවකාලික ඉඩමක් වෙනුවෙන්. මං යෝජනා කරනවා සදාකාලික දේවල් වලට මරා ගන්න. తాවකාලික දේවල් වලට මරාගෙන වැඩක් නෑනේ. මං අර කිව්වා වගේ මිනිස්සු ඉන්නවද? නෑනේ. ලක්ෂණ දෙයක් කිව්ව මොකද්ද? කවදාවත් මට එයාව නැති වෙන්නේ නෑ. කවමදාවත් එයාට මාව නැති වෙන්නේ නෑ. එහෙම මිනිස්සු ඉන්නවද? මේ හැම බැඳීමක්මනේ දරුවෝ වේවා, දෙමව්පියෝ වේවා, ආදරය කරන අය වේවා මේ හැම බැඳීමක්ම කොයිම හරි මොහොතක
දාලා යන්න වෙනවද නැද්ද? වෙනවනේ නේ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි ඒ తాවකාලිකයව වෙනුවෙන් අපි රණ්ඩු වෙන්නේ? ඇයි ඒ తాවකාලිකයව වෙනුවෙන් අපි මරාගන්නේ? ඇයි ඒ తాවකාලික දේවල් වෙනුවෙන් අකුසල් රැස් කරගන්නේ? ඇයි දුක් විඳින්නේ? ජීවත් වෙන ටික කාලේ නිදහසේ ජීවත් වෙන්නනේ. මේ හැමදේම ඕනෙම මොහොතක නැති වෙන්න බැරි කම නෑ. නිසා මේ ගෙවෙන තප්පරේ සතුටින් නිදහසේ ඉන්න. හරි. පැහැදිලිද කියපුවා? හරි කියන්න නම් තව කාරණා ඕනේ තරම් තියෙනවා. මේ යන්න වෙන්නේ දැන් මේ මාත් යන්න එපා කොළඹට. පැයකමාරකට ළඟයි 9ට විනාඩි 7යි. 7:00ට අපි පටන් ගත්තනේ. මේ ඒ නිසා අපි අවසන් කරමු. මේ අවසාන වශයෙන් ඔබගෙන් ඉල්ලන්න තියෙන එකම කාරණාව තමයි මේ ජීවත් වෙන ටික කාලේ කාත් එක්කවත් ආයි රණ්ඩු වෙන්න එපානේ. රණ්ඩු වෙන්න එපා. තරහ මරහ තියන් යන්න එපා. ඇයි ඒ? කවුරු ගැන හිතලාද? Taman ගැන හිතන්නනේ. මොකද තරහකාරයෝ වැඩි වෙන තරමට විඳවන්නේ කවුද? තමන්මනේ. ඒ නිසා මේ ඉන්න ටික කාලේ හැමෝම එක්ක සුවඳව හරිම සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නනේ. පුළුවන් තරම් අපි ළඟ තියනවා දන්නවද? හැමෝටම නොමිලේ දෙන්න පුළුවන් අතින් පයින් යන්නෙත් නැතුව නොමිලේ දෙන්න පුළුවන් හරි ලස්සන බෙහෙතක් අපි හැමෝම ළඟ තියනවා. මොකද්ද? හරියටම හරි. සිනහවනේ. අපිට පුළුවන් ඕනේ කෙනෙකුට සිනහවකින් සංග්‍රහ කරන්න. ආරාධනා කරනවා මේ හම්බෙන මිනිස්සු එක්ක. මොකද දැන් බනට එද්දි හම්බෙන මනුස්සයා යද්දි නැති වෙයිද කියන්න බෑ. ඒ නිසා එද්දි ඔරෝලාවොත් යද්දි අය ගිහිලා hina වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම මේ මිනිස්සු එක්ක මිනිස්සුන්ට hina වෙන්න නෙවෙයි මිනිස්සු එක්ක hina වෙන්නනේ. සුහඳව hina වෙන්න hinaවකින් සංග්‍රහ කරන්න. දන්නවද ඔය ලාභ තියෙනවා? දැකලා තියෙද නිරන්තරයෙන් hina වෙලා ඉන්න මිනිස්සුන්ගේ මූණෙම ඒ ස්වභාවික ලස්සන තියෙද නැද්ද? තියෙනවනේ. පුළුවන්ද ඔය මේ අපරාධු වෙන්නේ ගාලේ ගිහිල්ලා ගෙනාවත් ක්‍රීම් ගෙනල්ලා ගහලා පුළුවන් ද ඔය ලස්සන ගන්න? බෑනේ. දැන් ඔය අපේ සමහරු ඉන්න උදේටත් ක්‍රීම් ගන්නවනේ. දවල්ටත් ක්‍රීම් ගන්නවා. රැට නිදාගන්නෙත් ක්‍රීම් ගාගෙන සමහරු ඉන්නවා නේද? හරිද? හිතන්න මොන ලෝකෙන් ක්‍රීම් ගෙනාවත් ඒ ලස්සන හම්බෙනවද? නෑ. ඒක හරීම ලස්සන තැම්පත් ස්වභාවික ලස්සනක් නේ. ඉතින් ඒ නිසා ඒ වගේ ලාභ ගොඩයි හොඳද? ඕකේ අනිත් පැත්තත් එහෙමනේ. ඒකල තියෙද සමහර මිනිස්සු ඉන්න ජීවිතේට හිනාවක් ගෑවිලා නෑනේ. හොරෝ ගත්ත ගමම්මයි. ඒ අයගේ මූණත් ඒකටම හැදෙනවද නැද්ද? හැදෙනවනේ. ඉතින් හිතන්න Tamanට ලස්සනට ඉන්න පුළුවන්, හදවත ලස්සනයි නානේ. හැමෝම එක සුවඳව hina වෙලා, සුවඳව කතා බහ කරලා, සුවඳව ඉන්න. දැන් මේ බන ටික ඇහුවා කියලා අද ගෙදර ගිහිල්ලා දෙන්නම් වැඩේ හාමුදුරුවෝ කිව්වා hina වෙන්න කියලා. ඒ යන්න එපා අන්ලිමිටඩ් නේද? මේකේ තැන අවස්ථාව තේරුම් ගන්න ගැළපෙන තැන ගැළපෙන අයට hinaවකින් සංග්‍රහ කරන්නනේ. නැත්තම් ගෙදර ගිහිල්ලා ඔන්න තාත්තා ඉන්නව රතු පට්ට පනින්න ඕන්න මෙන්න. මතක් වෙනවා අහපු බණ දානවා hinaවක් එළියට. මම නම් දන්නේ නැහැ අයි දතත් දෙකක් අඩු වුණොත් ඉන්නේ. හරිද? ඒ නිසා ගැළපෙන තැන ගැළපෙන අයක hinaවකින් සංග්‍රහ කරලා සුහඳව ජීවත් වෙන සුහඳව කතා බහ කරන්න පොඩි යෝජනාවක් කරන්නද? පුළුවන් නම් අද බණ ඉවරලා හරි කමක් නැහැ. හෙට උදේ හරි කමක් නැහැ. බිස්කට් එකක් හරි අරගෙන යන්න කොහාටද? තරහකාරයගේ ගෙදෙට්ට යන්න. ගිහිල්ලා සුහඳ වෙයි. පුළුවන්ද? ඔන්න දැන් පැය ගාණක් බණ ඇහුවත් නේ පැය ගාණක් බණ ඇහුවොත් දැන් හිතා ගන්න පුළුවන් මේකේ කොහොමද අවබෝධය කියලා අපිටනේ. දැන් එන ඔළුවට එක මොකද්ද? අපි සෙකන්ඩේ යෝකුන්ට. එනවද නැද්ද? එනවනේ. එයාලා එනකන් අපි යන්නේ නැහැ. ඕක අපේගේ හිතවල තියෙද නැද්ද? මං ඕකනේ කිව්වේ මුලින්ම සෙකන්ඩ් වෙන්නේ නැහැ කියන සිතුවිල්ල තියෙනකන් අපිට මේකෙන් ගැලවෙන්න බෑ. හරිද? ඒ නිසා අපි ඉස්සර වෙන්න ඕනේ. පැහැදිලිද? අපි ඉස්සර වෙන්න ඕනේ මේ පිරිකරේ පස්සේ අත ගහමු. ඔහොම පොඩ්ඩක් ඉන්නත. විනාඩි 5ක්ද? මේ මතක තියාගන්න අපි ඉස්සර වෙන්න ඕනේ මේ කාත් එක්ක හරි තරහ මරහා තියෙන අපි ඉස්සර වෙන්න ඕනේ එයා එක්ක සුහද වෙන්නනේ. අපි සෙකන්ඩ් වෙන්නේ අයෝකුන් කතා කරනකම් අපි කතා කරන්නේ ඕන්නම් එවුන්ට hina වෙන්න කියන්න. ඔය සමහර පවුල් වල ප්‍රශ්න තියෙන්නේ පරම්පරා ගණන් වෛරය යනවානේ රණ්ඩුව යනවා. අවුරුදු 10ක් 15ක් ගියාම රණ්ඩු වෙච්ච හේතුව මතක නැහැ. එතනින් එහාට ඇයි රණ්ඩුව අරන් යන්නේ? එවුන් කතා කරනකම් අපි කතා කරන්නේ නැහැ කියන එක හේතුවනේ. හරිද? ඔන්න ඕක අයින් කරන්න. ඔබ ඉස්සර වෙන්න කතා කරන්න. මෙහෙමයි කියලා මේ බනට එන්න කලින් මරාගෙන බණ ඉවරලා යන්න එපා. හොඳද? ටිකක් කල් යන්න දෙන්න තැම්පත් වෙනකන්. නැත්තම් මම නිසා මරාගත්ත වෙනවා. හරිද? යන්න පුළුවන්. ගිහින් අපිට සුවඳව කතා කරන්න පුළුවන්. තියෙන ප්‍රශ්නේ මොකද්ද? ගියාම ඔය බිස්කට් එක ඔළුවේ ගහලා අනිත් පැත්තට එවුවොත් නේ. ඕක තමයි තියෙන ප්‍රශ්නේ. එහෙම වුණොත් හරියට අර වඳින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටුණා වගේ වැඩන්නේ.
එහෙම වුණොත් සමහර විට මං යෝජනා කරනවා ඒකටත් සූදානමින් යන්න. පැහැදිලිද? කියන්න බෑනේ නේ. වැරදිලා හරි එහෙම වුණොත් මොකෝ වෙන්නේ? තියෙන වෛරය ඩබල් වෙනවද නැද්ද? අපි මේ උන් එක හොඳ කරන්න ගිහිල්ලා අපි කුන් හර වහගන්නේ මොකටද? ආයි නම් ඔකුන් මැරුණත් පැත්ත පලාතක යන්නේ. අර හාමුදුරුවෝ කියපු නිසා තමයි මේක කරේ. ආයි නම් ජීවිතේට හාමුදුරුවෝ කියන ඒවා කරන්නෙත් නැහැ. නේ. හිතේ සමහරවිට මගේ මනත් එක එපා වෙලා යයිලා ඉන් පස්සේ නේ. හරි. ඒ නිසා මතක තියාගන්න ඒකටත් සූදානමින් යන්න මේ ඔබේ ගෙදරට ඔබේ තරහකාරය එහෙම ආවොත් බැනලිලෝ ගන්නවද? නෑනේ. එහෙනම් ඒ පැත්තෙනුත් ඒක වෙන්නේ එකක් නෑ. හොඳද? යන්න ගිහලා කතා බහ කරන්න. ඔබ කතා බහ කරන්න සූදානම් වෙද්දි ඔබ සුහඳ වෙන්න සූදානම් වෙද්දි ඒ අය ඒකට සූදානම් නැත්තම් පස්සෙන් වැඳ වැඳ යනවද? නෑ. නොගැලපෙන මිනිස්සු ජීවිතෙන් අයින් කරන්නනේ බුදුහාරු දේශනා කරේ. ඇසුරට ගැලපෙන අය නැත්තම් තනියම ඉන්න එක තමයි වඩා හොඳ. ඒ නිසා ඔබ එක සැරයක් හරි උත්සාහවන්ත වෙලා තියෙන්නත් ඕනේ. හොඳද? සුහඳ වෙන්න සූදානම් වෙන්න ගැලපෙන්නේ නැත්තම් අයින් කරන්න. දේවදත්ත එක පන්සලේ හිටිය කියලා බුදුහාරෝ පස්සෙන් ගිහිල්ලා බණ කිව්වද? එහෙම නැහැනේ. ඒ නිසා මිනිස්සු එක සුවඳ වෙන්න නොගැලපෙනවා නම් ඈඩ් කරන්න කියන්නේ ආයි යටින්වත් ගේම් බෑ. හොඳද? හරිද? නැත්තම් ඔය බණහන අය වෛර කරන්නේ කොහොමද කියලා දන්නවද? බණහන අය වෛර කරන්නේ හරි ධාර්මිකව. එයාට තමයි කියන්නේ හක්කේ බුදු රැස් බොකේ දඩමස් කියලා කියන්නේ නේ එළියට එකක් යටින් වෙන එකක් තියෙන්නේ. ඔය එහෙම මිනිස්සු වෛර කරන්නේ මෙන්න මෙහෙම. මම කියන්නේ මෙහෙමවත් බෑ. හොඳද? මෙහෙමවත් වෛර කරන්න බෑ අදින් පස්සේ. ඔර එහෙම අය අපිට කියනවා මෙන්න මෙහෙම හම්බුනාම. හාමුදුරුවනේ අර අල්ලපු ගෙදර මනුස්සය නම් ගන්න දෙයක් නැහැ. ඒ මනුස්සයා අපි මොක කරත් ඒකට හරහටමයි වැඩ කරන්නේ. අපි මොකක් කරත් ඒකට බැනගත්ත ගමන්ම මේ මිනිස්සු ඉන්නේ. රණ්ඩුවටමයි එන්න හදන්නේ. මොකක් හරි දෙයක් අල්ලගෙන අපිත් එක්ක රණ්ඩු වෙලා ප්‍රශ්නයක් දාගන්නමයි මේ මිනිස්සු හදන්නේ. හැබැයි හාමුදුරුවනේ අපි නම් බණ අහනවා, ධර්මය දන්නවා, පන්සල් එනවා යනවා. ඒ නිසා අපි නම් මේ මිනිස්සුන්ට වෛර කරන්නේ අපි නම් පරිගන්නේ නැහැ. අද වෙනකන් වචනයක්වත් කියලා නැහැ. කිසිම තරහක් ඒ මිනිස්සු ගැන හිතේ නැහැ. හැබැයි හාමුදුරුවනේ ඕකුන්ට දෙයිය බුදුන් ඉන්නවා නම් හෙන ගහනවා. කියන්නේ නැද්ද එහෙම? කියනවනේ. ඔය බණහන අය වෛර කරන්නේ එහෙම හොඳද? මතක තියාගන්න ඒ ඉවසීම නෙවෙයි. ඒ මෛත්‍රී කිරීම නෙවෙයි. ඒ මොකද්ද? නොහැකියාවනේ. අපිට ගිහිල්ලා මුකුත් කරන්න බැරිකම වෙනකම් බලන් ඉන්නවා. Tamanට කරන්න බැරි නිසා දෙයියෝ බුදුන් හරි ඇවිල්ලා හෙන ගසනකම් බලන් ඉන්නවා. නේ එහෙමවත් හිතන්න එපා. පැහැදිලිද? සබහව ධර්මයේ ඇත්තක් නම් ඕකුන්ට නම් හරියන්නේ. එහෙම හිතන්න එපා. බුදුහාමුදුරු දේශනා කරේ අපි සියලු සත්වයන්ට මෛත්‍රී කරන්න. ඒක හරි ලස්සන දෙයක්. හිත සුවපත් වෙන නිදහසේ ජීවත් වෙන්න පුළුවන් හරි ලස්සන දෙයක්. මම කියනවට අද මේ බණ ටික අහලා මම කියනවට මාස එක මාසයක් ඔය ඉන්න තරහකාරයොත් එක්ක සුහඳව ඉන්න. ඒ මාසෙන් පස්සේ හිතනවා ඉතින් මේක හරියන්නේ මෙවුන් එක තරහ වෙන්නේ නැතුව නම් බෑ කියලා ඒ මාසෙන් පස්සේ තරහ වෙන්නේ. හරිද? එක මාසයක් මං කියනවට හැමෝම එක්ක සුවඳව ඉන්න කිසිම තරහකාරයෙක් නැතුව කිසිම හතුරෙක් නැතුව හැමෝම එක්ක සුවඳව ඉන්න බලන්න මොනතරම් නිදහසේ ඉන්න පුළුවන්ද කියලානේ. ඒ නිසා මෙන්න මේ කාරණා ජීවිතයට එකතු කරගන්න මේ ධර්ම කාරණා මේ හරි සරල දේවල් නොතේරිච්ච තැනක් තියෙද? තේරුම් නැති තැනක් තියෙද? පැහැදිලි නේ? මේක පැහැදිලි නම් දැන් සුණාත හරි ධාරේත හරි මොකද තියෙන්න ඕනේ? චරාත. දැන් අද ඉඳන් ගෙවල් වල ගිහිල්ලා හරි ආදරෙන් ඉන්න ඕනේ හොඳද? මේ ගෙවල් වල ගෙදරින් පටන් ගන්න මේක වැඩේ කියන්නේ කොහෙද ඉතින් ඒක අනිත් පැත්තනේ ගෙදර තියෙන්නේ. උපරිම ආදරේ කරත් අම්මයි තාත්තයි ඒයෝයි ගන්න එකේ ආයි ඉතින් එතනින් එහාට මොකද? හරිද? ඒ නිසා හරි ආදරෙන් ගෙදර ගිහිල්ලා ඉන්න දෙමව්පිය අතර වෛරය තියාගන්න එපා, රණ්ඩු තරහ මරහ තියාගන්න එපා, අල්ලපු ගෙවල මිනිස්සුත් එක්ක තරහ වෙන්න එපා, සහෝදර සහෝදරියෝ එක්ක මේ හැමෝම එක්ක සුවඳව ඉන්න තරහ මරහ නැතුව. පැහැදිලිද? එහෙම හිටියොත් ජීවිතේ විඳින්න පුළුවන් කාටද? Tamanටම තමයි. එහෙම නැති වුණොත් ජීවිතේ විඳවන්නෙත් කවුද? තමන්ම තමයි. හරිද? ඒ නිසා මේ බණ ටික අහලා ජීවිතය හදාගන්න. ඔබ වෛර කරා කියලා මම විඳවනවද? මම විඳවන්නේ නැහැ නේ. මම වෛර කරා කියලා ඔබ විඳවනවද? නැහැ. ඒ නිසා තමන් ගැන අංකෙට හිතලා සතුටින් ඉන්න, නිදහසේ ඉන්න. ඉතින් මේ ධර්ම කාරණා ටික ජීවිතේට එකතු කරගන්න. හොඳට මතක තියාගන්න වෛරයෙන් වෛරය කවමදාවත් සංසිඳෙන්නේ නැහැ. ඒක කරන්නත් බෑ. වෛරය සංසිඳවන්න පුළුවන් එකම බෙහෙත තමයි මෛත්‍රිය. මෛත්‍රී කරන එක. ඒ නිසා අද ඉඳන් හැමෝම එක්ක මෛත්‍රී කළ සුහඳ වෙන්න. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම හරිම ලස්සනට උවමනාවෙන් මේ පිළිකර යත ගස්සනද. පින්කම හරි ලස්සනට පිළිවෙලකට උවමනාවෙන් සිදු කරන්නට යෙදුණා. හබරාදුව
ලියනගොඩ පුලිනතරාරාම විහාරස්ථානයේ විශේෂයෙන් නායක හාමුදුරුවන්ගේ ඒ අවවාද අනුශාසනා මඟ පෙන්වීම ඇතුව හරි ලස්සනයි පින්කම පිළිවෙලකට සංවිධානය කරලා තියෙනවා. මේ අතන්ට බණ අහන්න පුළුවන් විදිහට මේ කටයුතු හරි පිළිවෙලකට සංවිධානය කරලා තියෙනවා. ප්‍රාර්ථනා කරනවා ප්‍රධාන මරමුණ තමයි විශේෂයෙන්ම විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ නායක හාමුදුරුවන පින් දෙන්න. මම හිතන්නේ අවුරුදු 12ක් 13ක් විතරනේ අපවත් වෙලා. 12ක්. ඉතින් අවුරුදු 10කටත් වඩා කාලයක් ගිහිල්ලා උන්වහන්සේගේ අපවත් වීම හිතේ තියාගෙන මේ පින්කම් සිද්ධ කරන්නේ ඒ උන්වහන්සේලා ඒ නායක හාමුදුරුවලා ලස්සනට හදපු නිසානේ. ඉතින් මේ මඟ පෙන්වීම ලැබිච්ච නිසා ඉතින් විශේෂයෙන්ම පන්සලේ නායක හාමුදුරුවෝ අපේ පද්දිය නායක හාමුදුරුවෝ උන්වහන්සේ ඒ ගුරු ගෞරවය තියෙන නිසා ගුරුවරයෙක්ට දෙන්න ඕනේ ගෞරවය මොකක්ද කියන එක දන්න නිසා ගෙදරින් ආපු දවසේ ඉඳන් අම්මා තාත්තා වගේ හදාගත්ත නායක හාමුදුරුවෝ නිසා ඉතින් ඒ ගුණය හඳුනන අය විදිහට උන්වහන්සේලා පන්සලේ පොඩි හාමුදුරුවෝ ඇතුළු හැමෝම එකතු වෙලා මේ පින්කම හරි ලස්සනට සිද්ධ කරන්නේ ශාසනික වශයෙන් කෘතගුණ සැලකීම. ඉතින් අපි ප්‍රාර්ථනා කරන එකතු කර ගන්න තියදෙනු පින් මිදිගම උපරතන නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු විහාරගණී අපවත් වී වදාළ ගරු කටයුතු නායක මාහිම්පාණන් වහන්සේලාට මේ එකතු කර ගන්න තියදෙනු පින් අනුමෝදන් වේවා. ඒ වගේම ගිහාන් මහත්මයා ඇතුළු ඒ පවුල නමින් මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ පින්කමට සහභාගී වෙන අපේ ඇත්තෝ නමින් මියගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පින්කම සිද්ධ කරගන්න වචනකින් හරි උදව් උපකාර කරන්නට යෙදුණු ඒ හැම දෙනා නමින් මියගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. පින් බලාපොරොත්තු වෙමින් සිටින පින් ලබාගත හැකි සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින් බලාපොරොත්තු වෙමින් සිටින පින් ලබාගත හැකි සියලුම දෙවියෝද මේ පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු අද හරි ලස්සන පින්කමක් සිදු කරා විශේෂයෙන්ම විහාරස්ථානයේ නායක මාහිම්පාණන් වහන්සේ ලේල්වල බද්දිහ නායක හාමුදුරුවෝ ඒ පන්සලේ පොඩි හාමුදුරුවෝ මම හිතන්නේ මේ විහාරස්ථානයේ ඒ හාමුදුරුවරු අපේ පන්සලේ මේ බද්දිහාරවල විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ මම හිතන්නේ මේ හරි වටින ආයතනයක් හරි පිළිවෙලක් තියෙන ශාසනයකට වටින ආයතනයක්. මොකද මේ ශාසනය රැකගෙන යන්න ඕනේ මේ සිවුර දාගත්ත මේ තරුණ හාමුදුරුවරු පොඩි හාමුදුරුවරු අපේ වැඩිහිටි නායක හාමුදුරුවරු කොච්චර දන්නව මං හිතන්නේ මේ සිවුරු දාගෙන අපි මේ දේවල් කරත් හොඳ කරන්න අගය කරනවට වැඩිය පොඩි හරි හාමි වීමක් වුණොත් දුස් කියන ඉන්න සමාජයක් තියෙන්නේ අඩුපාඩු හොයන් ඉන්න සමාජයක්. ඉතින් මේ ඒ වගේ කාලෙක මේ ස්වාමීන් වහන්සේලා ඇත්තටම සිවුරක් දාගෙන ලොකු කැපකිරීමක් කරන්නේ. ඒ නිසා මේ මහා සංඝරත්නයේ විශේෂයෙන්ම මම හිතන්නේ අද මේ ධර්ම දේශනාව කරපු අපේ අයියටමත් දන්න සමීප ස්වාමීන් වහන්සේ නමක් අපේ පොල්හේනේ අරිය ධම්ම හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේ අපේ විශ්වවිද්‍යාලෙම තමයි අධ්‍යාපනය හදාරන්නේ. අපේ සහෝදර හාමුදුරුවෝ කෙනෙක්. ඉතින් උන්වහන්සේලා මේ ආයතන වලින් පිරිවෙන් අධ්‍යාපනය ලැබලා මේ වෙනකොට මම හිතන්නේ විශ්වවිද්‍යාලයේ වශයෙන්ුත් ලොකු සේවාවක් කරන ස්වාමින් වහන්සේ නමක්. ඒ වගේම තමයි විහාරස්ථානයේ මේ ස්වාමින් වහන්සේලා උන්වහන්සේලා හරි උවමනාවෙන් මේ පින්කම් කරන හරි උවමනාවෙන් දායකයෝ එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන පිරිසක්. ඒ නිසා විශේෂයෙන්ම විහාරස්ථානයේ නායක මාහිම්පාණන් වහන්සේ විහාරාධිකාරී ස්වාමින් වහන්සේ ඇතුළු මේ වැඩ ඉන්න සියලුම හාමුදුරුවරුන්ට ආශිර්වාද කරන උන්වහන්සේලාට තවදුරටත් මේ ශාසනික සමාජීය ආගමික සේවාව කිසිම කරදරයකින් බාධකයකින් තොරව සාර්ථකව ඉස්සරහට සිදු කරගෙන යන්න හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා. මේ තුනුරුවන රැක ගන්න උන්වහන්සේලාට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පින්කම සිදු කරන්නට යෙදුනේ මේ දහම් පාසලේ ආචාර්ය ගිහාන් මලින්ද ද සිල්වා මහත්මයා ඇතුළු ඒ පවුල්වල අය ඉතින් ගිහාන් අය ඇතුළු ඒ පවුල්වල හැම දෙනාටම ආශිර්වාද කරනවා යහපතම වේවා. මම හිතන්නේ අයියගේ අම්මා තාත්තා ඉන්න. ඉතින් අම්මා තාත්තටත් ආශිර්වාද කරනවා. ඉන්නවද මෙතන? ඔව් ඒ පවුල්වල අය එකතු වෙලා හරිනේ හරි. ඉතින් අම්මලා තාත්තලා පවුල්වල අය එකතු වෙලා පින්කම සිද්ධ කරන්නේ. ඉතින් හරි ලස්සනයි පින්කම. හරි පිළිවෙලයි. ඉතින් ඒ දෙමව්පියන්ට පවුල්වල අයට ආශිර්වාද කරනවා සහ පින්කම සාර්ථක වුණේ අද මේ අත මේ බණ අහන්න ආපු නිසාමයි. මොකද ඔය ඇත්ත බණ අහන්න ආවේ නැත්නම් කොච්චර පින්කම සංවිධානය කරලා සාර්ථක වෙන්නේ නැහැ. ඒතකොට ධර්ම දානමය පින්කම කරේ හැමෝම එකතු වෙලා හැමෝගෙම දායකත්වයෙන් පැය එකමාරකටත් වඩා ඔය ඇත්ත හරි උවමනාවෙන්
තැම්පත් ඉඳගෙන මේ බණ ටික ඇහුවා. ඇත්තටම මං හිතුවේ නැකිටලා එහෙම යයි කලබල වෙයි කියලා. ඉතින් මුකුත් නැහැ. පැය කමාරම හරි උවමනාවෙන් උනන්දුවෙන් මේ බණ ටික ඇහුවා. පිළිවෙලකට ඉතින් ප්‍රාර්ථනා කරනවා ඒ එකතු කරගන්න යෙදුණු පින් මේ එකතු කරගන්න යෙදුණු කුසලානිසංසයන් අපි හැම දිනාටම මෙලොව යහපත පරලොව යහපත අවසන උතුම් නිවන් අවබෝධය පිණිසම හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. අවිවාදන සීලිස්ස නිචං උද්ධපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි.